ඔව් ළමයි දෙන්න. දැන් මේක ගත්තම ප්‍රශ්නේ කියවුවත් පේපර් එකනේ. ඔව් පේපර්. ඒ උත්තර වෙනුනා නෑ. හරි ඔය දෙන්න මේ පැත්තට මගේ පැත්තට හැරෙන්න. උත්තර මේකට යවද නැහැ? උත්තර එව නැද්ද මේගොල්ලෝ? හොඳයි. නෑ මේ ගෲප් එකේ අන්තිම අදද දැම්මේ. මේ හරි කමන්නේ. මේ හරි කමන්නේ. ප්‍රශ්නේ බලන්නකෝ. ප්‍රශ්නේ දැන් බලන්න 14 year old. මම මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ නැහැ. බේසිකලි යන්නේ 14 year old. ඒක වැදගත් දෙයක් නේ. ඔන්න ඉතින් feed case එකක් හිතා ගන්නවා. female ලොකු දෙයක් නැහැ. ඊළඟට fever joint pain. හරිද? ඒක main දේ. joint pain කියලා එතකොට ඔයගොල්ලෝ එනකොට ඔන්න කැරි ටික අයින් වෙවි යනවා. ඊළඟට වැදගත් නේ. A recent history of untreated pharyngitis. Untreated pharyngitis එක මොකද්ද මතක් වෙන්න ඕනේ? streptococcal infection. Pharyngitis නම් basically අපේ context එකෙන් ගත්තොත් the streptococcal infection. On examination has a systolic murmur, tender swollen knees. එතකොට මේ ටික බැලුවම ඔය දෙන්න හිතන උත්තර බලන්න එපාද? මොකද හිතේ? what උත්තරේ දැක්කද? මම දැක්ක ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ලියලා. ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ඒක වැදගත් දේ එකක් 14 year old නේ. ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් එනවා but like in joint pain නම් heart එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක rheumatic fever. joint plus heart කියන්නේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් එක එහෙම එන්නේ නැහැ. rheumatic fever එකේ තමයි joint පැත්තේ එන්නේ. හරිද? එතකොට ඊළඟට heart එක. බලන්න fever තියෙනවා, joint pain තියෙනවා, heart එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට rheumatic fever. දැන් මේක acute ගන්න හේතුව තමයි පොඩි ළමෙක් නේද 14 year old. එතකොට මේකේ කියන හරිය අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ වගේ එකක් ආවොත්. ඊළඟ pathogenesis of this condition. තාවට හරි මතකයි කියලා මම හිතනවා. හරිද? දැන් දෙන්න මේ පැත්තට එන්න. basically අයියෝ මේ හිර වෙන කොටක් ඉන්න මොහොතක් නැදී සිටින්න මේක ගත්තොත් rheumatic fever එකේ දේ තමයි ඕගොල්ලොන්ට එක lectures දෙකක් හම්බ වෙනවා හරිද FM1 එකෙත් හම්බ වෙනවා CVS එකෙත් හම්බ වෙනවා තේරුණාද ඒතොර අනිවාර්ය අර එකම දේ දෙපාරක් කියවෙච්ච තරම් rheumatic fever හොඳට බැලුවොත් ඔබ FM1 එකේ ගොඩක් දේවල් දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ වෙන කිසි දෙයක් බැලුවේ නැහැ කියලා හරිද FM1 එකේ rheumatic feverයි tuberculosis බැලුවම rheumatic fever කියන්නේ මොකද්ද acute inflammation tuberculosis කියන්නේ chronic inflammation ඒ දෙක කවර් වෙනවා අර දෙක බලලා නැත්තම් හරිද දැන් rheumatic fever එකේ pathogenesis එක ගත්තොත් මෙන්න මෙච්චරයි තියෙන්නේ Kaplan's theory for pathogenesis මේ නම් මතක තියාගන්න ඕනේ නැහැ ඒ වැදගත්කමක් නැහැ නේ අපිට මේකේ එක දෙයක් තමයි කොහෙන් හරි ගාව ගන්න ඕන දැන් pharyngitis නේ ඒ pharyngitis එකෙන් group එකේ streptococcus කියන කතාව කොහෙන් හරි ගහන්න ඊළඟට මොකද්ද මොකක් හරි මේ වගේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකකට මොකක්ද දෙන්නේ ඇන්ටිබොඩි එතකොට ඔයාලට තේරෙනවනේ මේ ඇන්ටිබොඩි සම්බන්ධ දෙයක් තමයි මොකක් හරි වෙන්නේ එතකොට මේකේන ප්‍රශ්න තමයි දැන් අපේ බොඩි එකේ හදන ඇන්ටිබොඩි තියෙනවානේ මෙයා අපේ බොඩි එකේ හදන ඇන්ටිබොඩි but අපේ heart muscles වල නැත්නම් joint වල තියෙනවා මෙන්න මේ streptococcus ගේ හරියන ඇන්ටිබොඩි එකක් වගේ එකක් හරිද ඇන්ටිජන් එකක් තියෙනවා එතකොට මොකක්ද වෙන්නේ මේ ඇන්ටිජන් එක ඇන්ටිබොඩි එක ඇවිල්ලා මොකක්ද හැදෙන්න ඕනේ එතන ඉන්ෆ්ලමේෂන් ඔන්න ඔක තමයි බේසිකලි දැනගන්න ඕනේ දෙන්නේ සරලම ගත්තොත් මේ FM1 එතකොට මේක මෙහෙම සමාවෙන්න එතකොට heart එකේ තියෙනවා දැන් අපි effect වෙච්ච අනිත් තැන මොකද්ද joints ඒතර heart එකේ joints වල තියෙන ඇන්ටිජන් එකට සමාන කවතියක් තියෙනවා මේකේ උත්තරේ නෑ මට මතක විදිහට හැබැයි අර ලස්සන වචනයක් තියෙනවා මිමික් එකක් වෙන්නේ මේක මේ ප්‍රසාද් සර්ජරියේ තමයි හඳුරන්නේ මිමික් එකක් වෙන්නේ මෙයාගේ ස්ට්‍රෙප්ටෝකස් එක ඇන්ටිජන් එකයි අපේ ඇන්ටිජන් එකයි මිමික් එක වගේ
ඒ නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න එන්නේ. තේරුණාද? එතකොට ගත්තොත් acute rheumatic fever එකේදී මොකද්ද වෙන්නේ? අර බැක්ටීරියා කැවිලා නෙමෙයි වදේ දෙන්නේ. අපේ ඇඟ ඇතුලේ හදන ඇන්ටිබොඩි එක තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. හරිද? දැන් මට කියන්න ඇන්ටිජන් ඇන්ටිබොඩි ඇක්ටිවේට් එකකින් කියන්න වෙන්නේ මොකද්ද හයිපර් සෙන්සිටිවිටි ටයිප් 2. 3 එකේ වෙන්නේ මොකද්ද? ඇන්ටිජන් එක ඇන්ටිබොඩි එකයි ඇන්ටිජන් එක මේ පිටතනකින් එන එකන්නේ. එතන හැදෙන්නේ. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? අපේ ඇන්ටිජන් එක වෙන ඇන්ටිබොඩි එකක් ඇවිල්ලා කනෙක්ට් වෙන එක තමයි වෙන්නේ. ටයිප් 2 එක ටයිප් 3 එක කෙලෙ. ටයිප් 2 3 එකේදී වෙන්නේ සර්කියුලේට් ඉන්නේ. ටයිප් 3 එකේදී වෙන්නේ සර්කියුලේට් ඉන්නේ. මේක වෙන්නේ ඇන්ටිජන් එක තැනක තියෙනවා. මෙහෙම ඇන්ටිජන් එක තැනක තියෙනවා. ඒකට ඇවිල්ලා ඇන්ටිබොඩි එක සෙට් වෙනවා. ටයිප් 3 එකේ තුනක් වෙන්නේ ඇන්ටිජන් ඇන්ටිබොඩි කම්ප්ලෙක්ස් එක හැදිච්ච එකක් තියෙනවානේ. ඒක ගිහින් හතරට ගිහින් සෙට් වෙන එක තමයි ටයිප් 3. හරිද? මේකේ මෙන්න මිමික් කියනවා කියන පොඩ්ඩක් මතක. මිමිකරි එකක් තමයි එතන වෙන්නේ. මේව මතක තියාගන්න ඕනේ. නම් මොකුත් මතක තියාගන්න ඕනේ. ඊළඟ දේ තමයි අපි දැන් කතා කරේ ඇන්ටිබොඩි පැත්තනේ. ඇන්ටිබොඩි එකට අමතරව තව ඔයගොල්ලෝ දන්නවා මේ අපේ ඇඩැප්ටිව් ඉම්යුනිටි එක පැති දෙකක් තියෙනවා. එකක් මොකද්ද? B සෙල් එක. එතන T සෙල් එක. ඕනම ඉන්ෆෙක්ෂන් එකේදී අපිට දැන් කියන්නේ මේ බැක්ටීරියාවක් આવොත් මේ B සෙල් පැත්ත වෛරස් එකක් આવොත් T සෙල් පැත්තගේ එහෙම නෙමෙයි. හැමතිස්සෙම දෙකම වැඩ කරනවා. බට් අර වැඩි වෙන්නේ දැන් බැක්ටීරියා එකේ ගත්තොත් වැඩි වෙන්නේ B සෙල් පැත්ත. එතකොට අපි දැන් B සෙල් පැත්ත කතා කරන්නේ ඇන්ටිබොඩි පැත්ත. දැන් මේ කතා කරන්නේ මොකද T සෙල් පැත්ත. T සෙල් එකේදී වෙන්නේ CD4+ T lymphocytes recognize කරනවා. දැන් මේවලක් තියෙන දැන් T lymphocytes වලට පුළුවන් දැන් මෙයා පිටෙක් කෙනෙක් කියලා නෙන්නේ. මෙයා පිටෙක් කෙනෙක් කියලා හිතලානේ දැන් වැඩ කරන්නේ. එතකොට එයා මොකද කරන්නේ? ක්‍රොස් රියැක්ට් කරනවා. දැන් මෙයා මෙතන අපේ හිතනවා ඇන්ටිජන් එක එනවා මේ ටීරියක් කරාගේ ඇන්ටිජන් එක. මෙයා ඇවිල්ලා මෙයා දැන් T lymphocyte එකක් ඇක්ටිවේට් කරනවා. හරිද? ඒතකොට දැන් මොකද කරන්නේ? මෙයා මෙම්ටි සෙල්ස් එක බබ්ලා බ්ලා ගොඩක් වෙනවා. හැබැයි මේ T lymphocyte අපේ heart එකේ ඇන්ටිජන් එක මොකද කරන්නේ? වැරදියට identify කරනවා. එතනින් මොකක්ද වෙන්නේ? T cell mediated inflammation එකක් යනවා. T cell කතාව තේරෙනවද නේද? T cell එකේ වෙන්නේ මෙයා අර يعني මුල් එකේදී මෙයා මේ මෙමරි සෙල් එක මොකක් හරි හදාගන්නවනේ. මේ මෙමරි සෙල් එකට ගිහලා මොකද මුලා අපේ heart muscle එක වැරදියට recognize කරනවා. ඔන්න ඔච්චර තමයි මේකේ මේ ගත්තොත් පැතොජෙනසිස් එක. එතකොට උත්තරේ එවද ඔයගොල්ලන්ට? උත්තරේ ගන්න බලන්නකෝ. මේකේ මේ අර නිකන් ලොකුවට සමහර උත්තර තියෙන ඒ වෙච්චර හිතන්න එපා. උත්තර වෙන මේකෙන් බලන්න. ස්ට්‍රෙප්ටෝකොකල් ඇන්ටිජන්ස් are highly immunogenic. ඒවා අර මම කිව්ව ටික ලියා ගන්න පුළුවන් වුණොත් ලකුණු 5ක් යනවා. ඔයගොල්ලෝ ගන්න ඕනේ. You should know something about everything නේ. ඒතර හැම දෙයක්ම මේක දෙන උත්තරේට වැඩිපුර බලන්න යන්න එපා. මේ උත්තර ටිකක් මේ වැඩි. හරිද? එතකොට ගත්තම මෙතන කතා කරනවා මුලින් කියන්න ඕනේ මෙන්න මෙහෙම ඇන්ටිජන් ප්‍රශ්නයක් තියෙනවා. එක. එතකොට ඊළඟට මේක කියවිලා නැහැ. මුලින් ලියන්න ඕනේ ෆැරින්ජයිටිස් එකේ එනවා ස්ට්‍රෙප්ටෝකොකල් ඉන්ෆෙක්ෂන් එක. ඒ ස්ට්‍රෙප්ටෝකොකල් ඉන්ෆෙක්ෂන් එකට ඇන්ටිබොඩි හදනවා. ඔක තමයි පළවෙනි කතාව. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් මිමික් එකක් තියෙනවා මේ ස්ට්‍රෙප්ටෝකොකල් ඇන්ටිජනුයි අපේ heart muscle එකේ නැත්නම් joint වල ඇන්ටිජන් එක. එතකොට මොකක්ද වෙන්නේ? ඒක ක්‍රොස් රියැක්ට් වෙලා මේ වචන ඕනේ අයියේ. ක්‍රොස් රියැක්ට් කියන වගේ වචන ඕනේ නේ. ඒක ස්පෙસિෆික් දේවල්. ඒක ක්‍රොස් ඊට පස්සේ මේව ඕනේ ඇන්ටිබොඩිස් against M protein ඒව ඕනේ නැහැ. හරිද? ඒව ඕනේ නැහැ. අයින් කළා දාන්න. ඊළඟට එතනින් මොකද්ද මං කිව්වේ type 2 hypersensitivity reaction. මේවා ලිව්වම මේගොල්ලෝ දන්න ඔයා මෙතන වැඩිපුර කතා වෙන්නේ FM1 knowledge එක. හරිද? ඒතර ඒගොල්ලෝ දැනගන්න ඔයා මේ මොනවද කියන්නේ කියලා දන්නවා. ඒතර type 2 hypersensitive. ඊළඟට CD4 T helper cells කතා. එතකොට ඒකේ කියනවා cytokine mediated inflammatory response. ඊළඟට මේකේ මම අතන කියව නැති ඊළඟ කතාව. අපි දන්නවා 2 to recent history of untreated pharyngitis නේ.
ෆරින්ජයිටිස් දැන් අද හැදුණා කියලා ඔයාට හෙට එන්නේ නැහැ රොමැටික් ෆීවර් එක. එන්න සාමාන්‍යයෙන් සති දෙකක් සති තුනක් යනවා. බේසිකලි මේ ඔයගොල්ලෝ ෆීඩ් වලට අත්‍යවශ්‍ය දෙයක්. නිකම් පාඩම් කරන්නකො ඔයගොල්ලන්ට ඉස්සරහට මේක ඕනේ නේද? ඒ ගැන හිතලා පාඩම් කරන්න. එතකොට ඒ නිසා තමයි සති දෙකකට නැත්නම් සති තුනකට පස්සේ තමයි ප්‍රසන්ට් කරන්නේ. හේතුව මොකද්ද? අපේ ඇඟේ ඇන්ටිබොඩි හදන්න ඔයගොල්ලෝ මතක දන්නේ අර මෙහෙම අයියෝ කර්වේචර් එක මුලින් මොකද්ද ප්‍රයිමර් රෙස්පොන්ස් එකේ තියෙන්නේ ගොඩාක් වෙලා යනවා. මේ සෙකන්ඩරි එකේ තමයි ඉක්මනට එන්නේ. හැබැයි දැන් මෙතන මොකක්ද වෙන්නේ ප්‍රයිමර් රෙස්පොන්ස් එක වගේ දෙයක් මෙතන වෙන්නේ ඇන්ටිබොඩි හැදෙන කාලයක් යනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ නිසා තමයි 2 to 3 weeks delay එන්නේ. බේසිකලි ඔයගොල්ලෝ පීඩියාට්‍රික් ළමයිගෙන් හිස්ටරි එකක් ගන්නකොට ඔයගොල්ලෝ හිස්ටරි අනිවාර්යෙන් අහන්න සති දෙකකට හෝ සති තුනකට කලින් මේ උගුරේ අමාරුවක් ආවද? හරිද? ඒකට ඒ ප්‍රශ්නේ හරි. ඊළඟට outline the pathological mechanism of systolic nerve. දැන් ඕගොල්ලන්ට systolic nerve එන්නේ මේකට අරක එන්නේ මේකට ඒව වැඩක් නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මෙච්චරයි. මේක එහෙම ලස්සන බින්දුරේ මේවා තියෙනවා හොඳේ. ලික්ස් ලයිට් එක ඔයගොල්ලෝ බැලුවේ නැති උනාට නේ. මෙන්න මෙච්චරයි. උත්තරේ බලන්න යා. ඒතර හොඳ ඒක හොඳට ලියලා තියෙනවා. As antibodies bind to antigen. Antigen antibody එකේදී මොකද්ද වෙන්නේ එතන? Inflammation. Inflammation එකත් එක මොකක්ද වෙන්නේ අපේ අනිත් එක මොකද්ද? ඉදීමත් ඒකත් එක දැන් මෙතන ඉන්ෆ්ලමේෂන් එකක් වෙනවා කියන්නේ අපේ එන්ඩෝතීලියම් එක කියන්නේ හරිය මේ සියුම් දෙයක්. පොඩ්ඩක් මොකක් හරි වෙච්ච ගමන් ඒක ඉක්මනට යනවනේ. එතකොට මොකක්ද වෙන්නේ? එන්ඩෝතීලියම් වැල්ව් එක ඩැමේජ් වෙනවා. හරිද? ඊට පස්සේ මේ ඩැමේජ් වෙන්නේ දැන් මෙහෙම වැල්ව් එක ගන්නකො. මෙන්න මේ කෙලවර වල ටික තියෙන්නේ. මේ කෙලවර ටික තමයි මුලින්ම ඩැමේජ් වෙලා යන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඊළඟට මෙන්න මේ වචන ටික. මුලින් එතකොට කියන අපේ මේ ඉන්ෆ්ලමේෂන් එකක් එනවා. ඒ ඉන්ෆ්ලමේෂන් එකෙන් හැදෙනව මොනවද? වෙජිටේෂන්ස් වගේ. මොනවද ඒකට කියන්නේ? රූමැටික් වෙජිටේෂන්ස්. මේ රූමැටික් වෙජිටේෂන්ස් ඕගොල්ලන්ට මම කියන්නේ දැන් පුළුවන් නම් දැන් පාඩම් කරගන්න අයියේ. නැත්නම් ඕන්නේ නැහැ අතෑරලා දාන්න. මේ වගේව ලිව්වම ඕගොල්ලෝ වෙන තැනකින් ලකුණු මිස් වුණා මේ වගේ තැනකින් තියමම ෆුල් මාක් එක ගන්න පුළුවන්. pinhead multiple මම පෙන්නනම් ඒ සමහරවල් ලකුණු ගන්න බැරි වෙන්නේ කියලා. pinhead multiple firmly adhered platelet thrombus. infective endocarditis එකේ මේකේ වෙනස මොකද්ද? microorganisms නැහැ මේවල. අපි දන්නවා microorganisms නෙමෙයි මෙතන ප්‍රශ්නේ එන්නේ කියලා. antigen antibody එක තමයි ප්‍රශ්නෙට එන්නේ. එතකොට මේකේ එන්නේ මොකද්ද? pinhead. මත එක්ක pinhead multiple firmly adhered platelet thrombus. හරිද? එතකොට මොකක්ද වෙන්නේ? ඕගොල්ලෝ සාමාන්‍යයෙන් තේරෙන normal mechanics වල මොකද්ද තියෙන්නේ? හැමදේම smooth තියෙන්න බෑනේ හොඳට වැඩ කරන්න. ඒතර මොකද්ද වෙන්නේ? මේ smooth ගතිය නැති වෙලා යනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට ඒකේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ කතාව ලියන්න ඕනේ. මොකද්ද involve වෙන valve එක? mitral valve එක. මේක මතක තියාගන්න. මේක MCQ එක වුණත් අහන්න පුළුවන්. acute rheumatic fever එකේ මොකද්ද ප්‍රශ්නේ එන්නේ? mitral valve එකේ. එතකොට මේ mitral valve කතාව කියන්න ඕනේ ඇයි? systolic මම කතාවට අල්ලන්න. එතකොට ඊළඟට this inflammation and deformation plus dilation of valvular rings. මේ valves වල තියෙනවා එක plane එකකින් තියෙන්නේ. Robbins එක lecture එකේ කියනවා එක plane එකක තමයි මේ ඔක්කොම valves ටික තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? inflammation එකත් එක්ක මේ කෙලින්ම මේ next slide එකේ වචන දාලා තියෙන හරිද? මේ valve එක ලොකු වෙන්න ගන්නවා. valve එක ලොකු වෙනවා කියන්නේ මොකක්ද ආපෝ? මේ වල තියෙන දුර මෙහෙම තිබ්බේ. මේක මෙහෙම වෙනවා. valve එකේ valve එකේ ring එක ලොකු වුණාට අර මෙහෙම තියෙන cusp වෙනස් වෙනවා. cusp එක වෙනස් වෙන්නේ. එතන මොකද්ද වෙන්නේ? ලොකු හිලක් තමයි මෙතන හැදෙන්නේ. එතකොට ඒක එකක්. valve එක deform වෙනවා. valve එක dilate වෙනවා. ඊළඟට තව දෙයක් තමයි corded tendon කියන අර මේ valve set එක මෙහෙම තියෙනවා. මෙහෙම ඇවිල්ලා තියෙන set එක. මතකද දැන් පැපිරි මසල්ස් වලට ඇවිල්ලා set එක. එතකොට ඒවා මොකද්ද වෙන්නේ? ඒවා දික් වෙනවා.
දික් වෙනවා කියන්නේ මොනවද? ආපහු මේවල මෙකැනික් එක තමයි යන්නේ, ගහලා යන්නේ. ඒතකොට ඒවල මොකක්ද වෙන්නේ? මෙම මෙමනේ වෑල්ව් එක තියෙනවනේ මේ උඩ. වෑල්ව් එක මෙහෙම තියෙන එක දැන් මෙහෙම වෙලා තියෙන්නේ. ඒකෙන් මොකද්ද වෙන්නේ මොකද්ද? මොකද්ද මෙතන හැදෙන්න ඕනේ එතකොට? මෙයා ඕන වෙලාවට මෙයාට ක්ලෝස් කරගන්න බැරි වෙනවා. ක්ලෝස් කරන්න බෑ කියන්නේ මොකද්ද මේක? රිගර්ගිටේෂන්. වහන් මේක වැහෙන්න බෑනේ මෙහෙම වැහෙන්න ඕනේ. මේ වැහෙන එක මොකද්ද? මෙන්න මේ ගාන්න තමයි එන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? සිස්ටෝලිය එකේදී මොකද වෙන්නේ? බ්ලඩ් එළියට පම්ප් කරනවා. බ්ලඩ් එළියට පම්ප් කරන එක වෙන්නේ. එතකොට බ්ලඩ් එළියට පම්ප් කරද්දී යන්න ඕනේ එයෝට් එක හරියේ. ඒකට මොකද්ද වෙන්නේ? මෙයාගේ ෂුෂ් 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 ගාලා මෙතන එළියට යනවා. තේරුණානේ? එතකොට ඔන්න ඕක තමයි වෙන්නේ බේසික් එක. ඒ නිසා තමයි සිස්ටෝලිය එකේ එන්නේ මයිට්‍රල් රිගර්ගිටේෂන්. තේරුණානේ? ඒකේ මෙතනට ඔය තමයි ලොකු පැත්ත. මෙතන තව චූටි කැලක් තියෙනවා. මුලින්ම ඔය අපි මුලින් කතා කරන්නේ ඉදීම ගැනවා කියලා. ඉදීම එක ඇවිල්ලා ඔච්චර ලොකු ප්‍රශ්න එන්න කලින් එයාගේ එන්නේ මයිට්‍රල් ස්ටෙනෝසිස් එක. මම ඔය කිව්වේ අන්තිමටම ලොකුවට වෙන ලොකුම දේ තමයි මම මේ කිව්වේ. ඒ වුණාට සමහරවිට අපේ ප්‍රසන්ටේෂන් එක දෙන්නේ මයිට්‍රල් ස්ටෙනෝසිස්. මොකද අර ලොකු වෙන එක ඩයලටේෂන් ඒව ගැන හිතන්න එපා. කෝඩිට එන්නේ මේ ප්‍රශ්නේ. මුලින්ම වෙන්නේ මොකද්ද? මයිට්‍රල් ස්ටෙනෝසිස් එක. මයිට්‍රල් ස්ටෙනෝසිස් කියන්නේ මොකද්ද? එයා මෙහෙම තමයි නෝමල් සයිස් එක දෙන්න ඕනේ. ඒ වුණාට එයා මේ ගානට තමයි ඉන්නේ. ඉදීමනේ. ඉදීම කියන්නේ අපේ ඉදීම එක මතයි ලොකු වෙන එක වෙන්නේ. එතකොට එයාගේ මෙහෙමනේ එන්නේ. මෙයාට එතකොට වෙන්නේ ඩයස්ටොලි එකේ දැන් මයිට්‍රල් වෑල්ව් එක හරිනම් ලොකු වෙන්න ඕනේ. ඩයස්ටොලි එකේදී රිලැක්ස් වෙන්න එපා නැතුල් දෙන්න බ්ලඩ්. මෙයාගේ මොකද වෙන්නේ? මෙහෙම හිර වෙලා ඔයගොල්ලෝ දන්නවා යන ෆ්ලුයිඩ් එක වැඩි වුණාම ඇතුල් යන. ඒ නිසා මුලින්ම මෙයාගේ මයිට්‍රල් ස්ටෙනෝසිස් එකත් එක්ක එන්නේ මිඩ් ඩයස්ටොලික් මර්මර්. ඊට පස්සේ තමයි අර මං කිව්ව රින් ලොකු වෙන කතාව කොඩිටෙන්ඩින් එකේ ප්‍රශ්න ටික ඇවිල්ලා මයිට්‍රල් රිගර්ගිටේෂන්. හරිද? තේරුණාද? මොකද ඔය ඉස්සරහටත් ඕනේ පීඩයටත් ඕනේ. හරි. කෙලින්ම දැන් අර රූමැටික් ෆීවර් ගියේ මෙච්චර වෙනවද ඒ? ඒක ඉක්මනට කරන් යන්නේ. මොගලන්ට තේරුම් ගන්න ඕන ටික තමයි ඕක. ඊට පස්සේ acute disease එක එනවනේ. prophylactically antimicrobial දෙනවා. අපෙන් අහනවා හේතුව මොකක්ද කියලා. basically මොකක්ද හේතුව? අපි මොකද්ද කරන්න ඕනේ? ඇන්ටිබොඩි හැදෙන එක නවත්තන්න. ඇන්ටිබොඩි හැදෙනවා වැඩි වෙනවා කියන්නේ මොකද්ද? අපේ heart එකට ගිහිල්ලා තියෙන attack එක වැඩි වෙනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? අපි අරක හැදෙන එක තමයි නවත්තන්න ඕනේ basically. එතකොට ඇන්ටිබොඩි අතකයි නගලන්න. ප්‍රයිමරි එකේ හිමින් හදුරන්නේ ඉක්මනට ඊළඟට ප්‍රශ්න ගන්න. මොකද අපේ ඇඟ ඇතුළේ මොන වුණත් මෙමරි සෙල් එක තියෙනවා. මෙමරි සෙල් එක අපිට අයින් කරන්න බෑ. දැන් මේක අපිට මේ ප්‍රශ්නේ එනවා නම් නවත්තන්න පුළුවන් ක්‍රම දෙකයි. එක මෙමරි සෙල් එක අයින් කරන්න ඕනේ මොකක් හරි කරලා. අනිත් එක මොකද්ද? ඇන්ටිජන් එක ඇඟ ඇතුළේ මේක නවත්තන්න. එතකොට ඇන්ටිජන් එක ඇඟ ඇතුළට ආවම ඒක ඉක්මනට අයින් වෙනවා නම් අපිට බැක්ටීරියා එක ඉක්මනට අයින් කරන්න පුළුවන් නම් දැන් හිතන්න බැක්ටීරියා 10ක් යනවා ඇඟ ඇතුළට. හැබැයි මේ 10ම ඇන්ටිබයොටික් එක විනාශ කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ වගේ දෙයක් තමයි මේක කරන්නේ. අපි හිතනවා ඕන වෙලාවක අපේ ඇඟ ඇතුළේ බැක්ටීරියා එක එන්න පුළුවන්. හැබැයි බැක්ටීරියා එක ආවට කමන්නේ අපේ ඇඟ ඇතුළේ කොහොමද ඇන්ටිබයොටික් කන්සන්ට්‍රේෂන් එක තියෙනවා. තේරුණානේ? මොකද අපිට සෙල් එක අයින් කරන්න නෑ. ඒතර අපි මොකද්ද කරන්නේ? එක්ස්පෝෂර් එක එක්ස්පෝස් වුණාට කමක් නෑ අපේ ඇඟ ඇතුළේ ඕන වෙලාවක ඒවා රෙඩි. මේක වැදගත් වචන දේ තමයි secondary prophylaxis එක. එතකොට secondary කියන්නේ ලෙඩේ කොහොමත් හැදිලා ඉවරයි නේද? ඇඟ ඇතුළේ ඇන්ටිබොඩි හැදිලා ඉවරයි. බට් අපි මොකද්ද කරන්න යන්නේ? ආපහු හැදුනට අර ලොකු ප්‍රශ්නෙට යන එක නවත්තන එක තමයි කරන්නේ. يعني memory B cell activate වෙලා ඇන්ටිබොඩි මුළු බ්ලඩ් එක හරහා යන එක නවත්තන එක තමයි කරන්නේ. මේකේ වැදගත් වචන තමයි secondary prophylaxis. උත්තරේ බලගෙන re-exposure to streptococcus antigens triggers another autoimmune attack against cardiac tissue. මම අර කිව්ව කතාව. With recurrence it progresses into chronic rheumatic disease. හැදෙන්න මොකක්ද වෙන්නේ? අර chronic rheumatic disease එකක් එනවා.
ඒක බෙන්සීන් පෙනිසිලින් නේද? where inflammation worse. මම අර කිව්ව කතාව. පළවෙනි එක හිමින් වුණාට ඊළඟට එනවල එකක් ඔයගොල්ලෝ දන්නවා memory B cells එක කියන එක මොකක්ද? memory B cells T cells ඒ සෙට් එකෙන් එන එක මොකක්ද? ඉක්මනට එනවා. ඊට පස්සේ දෙන ඉෆෙක්ට් එක වැඩි. ඒතොර මේ දෙකම ප්‍රශ්නයක් නේ. ඒතොර මේ දෙකම නවත්තන්න පුළුවන්. අපි ප්‍රොෆිලැක්ටිකලි දීලා තියෙනවා නම්. ඒක නවත්තන්න. ඒතොර දැන් මෙතන කතා කරන්නේ ඒතොර ක්‍රොනික් අපි නවත්තන්න හේතුවක් දෙන්න බෑ. නවත්තන්න හේතුවක් විදිහට අපි දෙන්නේ මොකද? ක්‍රොනික් රූමැටික් ඩිසීස් එකේ ප්‍රශ්න ටික. ක්‍රොනික් රූමැටික් ඩිසීස් එකේ ප්‍රශ්න මොකද්ද? ඉන්ෆ්ලමේෂන් එන්න මං කිව්වා දැන් ප්‍රශ්නේ වැඩි වෙනවා. fibrosis and thickening of fusion of wax. වෙන්න අපි අර කිව්ව ප්‍රශ්න තියෙනවනේ. ඒ කිව්ව ප්‍රශ්න වැඩි වෙලා මේ ටික ප්‍රශ්න යනවා. මේක වැදගත් දේ තමයි permanent valve damage එක වෙනවා. නේද? කියන්නේ basically ඔයාලට surgical valve repair එකක් කරන්න වෙන තත්ත්වයට යනවා. ඒ නිසා needed to eradicate residual streptococci එකක් දෙනවා මොනවා හරි දැන් හිතන්න මට මේ මොහොතේ තියෙන sore throat එක මුලින් අයින් කරන්න ඕන. ඒකත් එක්ක prevent reinfection. ඒක නැවැත්තුවම මොකද වෙන්නේ? අර ප්‍රශ්නේන immune mediation එක නවත්තන. දැන් තේරුණානේ? ඊළඟ එක. මම අර කිව්වනේ එක ප්‍රශ්නයක් දැනගත්තොත් හොඳයි කියලා දැන් මම මතක මම මේක මම ලියන්නත් මට ටිකක් වෙලා ගියා මොකක්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න. මේ එන්නේ දැන් CVS කැලේ බලුවා දැන් බලන්න GAT ගාන. GAT මොකක්ද? Mass formation in ileocecal region is seen in with ulcers in Crohn's disease but not in ulcers in typhoid fever. අපිට මේක ගත්තොත් lectures දෙකකනේ තියෙන්නේ. තේරුණානේ? මේ දෙක lectures දෙක. අපිට basically අපේ lecture එකේදී Crohn's එක ulcerative colitis ඉස්සරහා අහලා තිබ්බ ulcerative colitis. දැන් මේ වෙනවා දැන් ඕලන්ට පුළුවන් නම් බලන්න ulcers in TB versus ulcers in typhoid. එක බලන්න MCQ අහන්න පුළුවන් තැන. හරිද? දෙකේ වෙනසක් තියෙනවා. දැන් බත් මම GAT කරේ නෑනේ. TB ulcers versus මේ typhoid ulcers. පොඩ්ඩක් බලන්න ඒක. දැන් ඕගොල්ලන්ගේ මේ වගේ දෙයක් අහන්න තියෙන chance එක අඩුයි. දැන් Crohn's එකයි typhoid දෙකේ තියෙන main දේ තමයි Crohn's ගත්තොත් ඒක chronic. typhoid ගත්තොත් acute. එතනින් දැන් ඔන්න මම ආපහු පෙන්නන දේ FM1 basically යන්නේ. එතකොට Crohn's එක ගත්තම chronic transmural inflammatory එකේ මතක ගන්න. ඒක වෙන විදිහකට වෙන්නේ. වෙන විදිහ මොකද කියලා මම කියන්නේ බලන්න. හරිද? මම මේ ඔක්කොම කියලා යන්නේ. මේක වෙන්නේ transmural එක. හැබැයි typhoid එකේ ගත්තම එක mucosal and submucosal inflammation. අරක මුළු සෙට් එකම යනවා. මේකේ mucosal and submucosal දෙක තමයි යන්නේ. ඊළඟට මොකද්ද? repeatedly වෙන දෙයක්. ඊළඟට chronic එක ඊළඟ දේ මොකද්ද? acute එක chronic එක වෙනස් වෙන ඊළඟ දේ මොකද්ද? scarring. හතරද? එතකොට chronic මේ පේනනේ මේ මුළු තුනම ගන්න එක දෙයකින් අපි. chronic එකේදී repeated inflammation වෙනවා. ඊළඟට ඒකත් එක්ක fibrosis thickening and scarring. ඒ මොකද ඒතර දැන් මේක ගත්තම typhoid එක ගත්තම no basically no like scarring නැතිම තරම්. ඒකත් එක්ක Crohn's එකේ තව දෙයක් වෙනවා. මොකද්ද? thicken bowel wall වෙන එක inflammation පැත්තනේ ඊළඟට මේ mesenteric fat trapping with adhesion කියන්නේ අර එහෙම bowel එක වටේට ඇවිල්ලා මේ අර creeping fat කියලා එහෙම දෙයක් වෙනවා. bowel එක වටේට මේ fat deposit වෙන්න ගන්නවා වගේ දෙයක්. creeping fat කියන්නේ ඒකත් එක්ක මේ ඔක්කොම දැන් මේ වෙනවා කියන්නේ මොකද්ද අපෝ adhesion වෙනවා. ඒවත් එක්ක මාස් එකක් එනවා. මේක අර ස්පෙસિෆයි කරලා තියෙන ileocecal region කියලා. ඒක හේතුවක් typhoid එක සම්බන්ධ තියෙන ileocecal region පැත්තේ. අනිත් එක Crohn එක මතකද දන්නේ? ඒක දිගටම තියෙන ප්‍රශ්නයක්. ulcerative colitis ගත්තොත්
basically large bowel තමයි. හැබැයි Crohn's එක ගත්තම තමයි ileocecal එක පැත්තෙන් උඩට යන්නේ. එතකොට ulcerative colitis එක ගත්තොත් මේව දැක්කෙන්නේ නැහැ. පොඩ වැඩිපුරත් එක කියන්නේ. ඊළඟට තව මොකක්ද? chronic එකක් වෙන්නේ ඊළඟ දේ මොකක්ද? granuloma formation. එතකොට මෙයාගේ granulomas හැදෙන නිසා අන්න තවත් මාස් එක වැඩි වෙන හේතුව. මේකේ chronic මේකේ acute කියලා දැනගත්තා නම් ලොකු දෙයක් ලියා ගන්න පුළුවන්. basically මේක අපිට කොහෙලටවත් උගන්වන්නේ නැහැ. ඉගෙනුවේ නැහැ අපිට. මේක අර නිකන් දීලා තිබ්බා. දෙක දෙපැත්තෙන් දුන්නා. acute and chronic කියලා හරි ලියා ගන්න පුළුවන් නම් ලොකු දෙයක් වගේ. acute chronic ලියලා මෙතන granuloma හැදෙනවා කියලා මෙයා granuloma හැදෙන්නේ නැහැ කිව්වොත් එතනදී ලකුණු 10ක් වගේ එනවා. ඒක. ඊළඟ a 40-year-old female with diabetes mellitus, hypercholesterol, was found to have elevated liver transaminase levels. දැන් මේකේ ඔයගොල්ලෝ දකින්න ස්පෙෂල් දෙයක්. 40-year-old වයස. වයසයිද මෙතන හරිනම් කියන්නේ. ඉතින් DM1 කොයි කාලේ ඩයග්නෝස් කරපු එක්කෙනෙක්ද කියලා. හැබැයි මේ වගේ එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් ඩයග්නෝස් වෙලා ඉන්නේ මොකද්ද? type 2 diabetes. type 2 diabetes එන්නේ මොකද්ද? හේතුව මොකද්ද? insulin resistance. තේරුණාද? ඒක ගන්න ඕන මේන්ම දේ ඒක. මෙතන මම හිතනවා 9 year old කෙනෙක් දුන්නොත් කතාව වෙනස්. 40 year old දුන්නම කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. 40 year old කෙනෙක් වගේ ගන්න ඕනේ. එතකොට insulin resistance එක. නොතන දැන් කියාගෙන යනවා. insulin resistance එකත් එක්ක එතකොට නෙගෙන අර පොඩ්ඩක් DM කැල ඕනේ. ESA2 එකට ඕන කැල. insulin resistance එකත් එක්ක වෙන්නේ මොකද්ද? mobilization of free fatty acids. මේක පොයින්ට් එකක් නැහැ. mobilization of free fatty acids from adipose tissue එක වෙන දෙයක්. හරිද? ඒක මතක තියාගන්න. එතකොට මේ fatty acids එළියට යනවා කියන්නේ මොකද්ද? stimulate synthesis of fatty acids within hepatocytes. මේවා අර කටපාඩම් කරනවා මට අර වෙන විදියකට දැන් මේ මොහොතේ කියලා දීමේ හැකියාවක් නැත. එතකොට අර මතක දැන්නේ කොලෙස්ටරෝල් පාත් එකක්ම අපිට තිබ්බනේ. ඒක සම්පූර්ණයෙන් කියලා දෙන්න වෙලාවක් නැහැ දැන්. එතකොට මේක හැදෙනවා මේක හැදෙනවා. එතකොට මොකද්ද තියෙන ප්‍රශ්නේ? intracellularly ගත්තොත් lipids වැඩි වෙනවා. lipids වැඩි වෙනවා කියන්නේ මොකද්ද? එකක් තමයි එයාගේ කෙලින්ම direct කියන්නේ ඕනම දෙයක් regulate වෙන්න බෑ. ඕනම දෙයක් ඕනකට වඩා යන්න හොඳ නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? එයාගේ direct toxicity එකක් තියෙනවා. ඒකත් එක්ක මේක වැදගත්ම දේ මෙන්න මේක. intracellular lipids වැඩි වෙනවා කියන්නේ දැන් ඒව ඩිපොසිට් වෙන තැන් තියෙනවානේ. ඩිපොසිට් වෙන තැන් වල pro inflammatory cytokines release වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න pro inflammatory cytokine වැදගත්ම එක තමයි IL-1. ඒකෙදි මොකද්ද වෙන්නේ? මේ ඔක්කොමත් එක්ක ප්‍රශ්න ගොඩක් එන්න ගන්නවා. දැන් මේ හෙපටොසයිට් එකේනේ මේ වෙන්නේ. මේ හෙපටොසයිට් එකෙත් වැඩි වෙනවා. ඇඩිපෝස් ටිෂු එක වැඩි වෙනකොට හෙපටොසයිට් එකේ ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් වැඩි වෙනවා. එතකොට ඒ සෙල් එක ඇතුලේ මේ එකතු වෙන්න ගන්නවා. එතකොට මේ ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් වැඩි වුණාම IL-1 වැඩි වෙනවා. IL-1 වැඩි වෙනවා කියන්නේ මොකද්ද? production of reactive oxygen species. ඔයගොල්ලෝ මේක CLCD වල කියන්න කැලිය ඈ මේව. ඊට පස්සේ ER stress ER කියන්නේ මේ reticulum එක endothelium reticulum එක stress ඊට පස්සේ disruption of mitochondrial function. මේක ලියා ගන්න බැරි වුණා මේ ටික අමතක වුණා මේ කොහෙන් හරි කියන්නේ liver cell injury එකක් වෙනවා කියලා. liver cell injury එකක් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? liver cell injury එකත් එක මේ ඊළඟට මේ ඔයගොල්ලෝ තව කැල්ල ගන්න. female කෙනෙක් සාමාන්‍යයෙන් මේ liver එක සාමාන්‍ය දැන් ලංකාවේ එහෙමත් කියන්න බෑ දැන් ඒක සාමාන්‍ය කියන්නේ non alcoholic fatty liver disease තමයි female කෙනෙක්. හරිද? female කියන්නේ ඉතින් alcoholic fatty liver disease සාමාන්‍යයෙන් ඉතින් අර ඒ වගේ ළඟදී ඒක ලියන්න.
ඒතකොට ඒකෙන් මේ සෙට් එක මේව තේරෙනවනේ අර ප්‍රශ්න සහිත දේවල් කියලා තේරෙනව නේද? ඒ වලින් මොකක්ද වෙන්නේ? සෙල් ඉන්ජරි කියලා මේ එන්නේ ආපහු අර CLCD කතාව මේ එන්නේ. ඒ කැල්ල මේ ටික අර නිකන් අර වටෙන් ගොඩෙන් ගන්න දේවල් මේක හරි ලියා ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මේක ලියාගත්ත 10ක්වත් දෙන්න බෑ ඔයගොල්ලෝ. ඈ මේ ටික ලියාගත්තම 10ක්වත් දෙන්න ඕන. තේරෙනවනේ? මුකුත් ලියා ගන්න බැරි වුණත් ඔයගොල්ලෝ පේනවනේ මෙතන liver cell injury එකක් එන්නේ කියලා. තේරෙනවද liver cell injury එකක් වෙන්නේ. તો liver cell injury එකේදී මොකද වෙන්නේ? stellate cell activation. ඒක තමයි මතක ගන්න cirrhosis එන ඒ පැත්ත ඒ ටිකට ඕන වෙනවල stellate cell activation. ඒකෙන් මොකද කරන්නේ? collagen deposition එක යනවා. ඒකෙන් මොකද වෙන්නේ? hepatic fibrosis යනවා. හරිද? ඒතර ඔයගොල්ලන්ට ඇල්කොහොල් පැත්තේ මොකක්ද වෙන්නේ? ඇල්කොහොල් වල මොකද වෙන්නේ? මෙන්න මෙතනට එන්නේ. මෙතනට එනවා. මෙතනට එනවා ඇල්කොහොල් එක. මෙතන local release මේ දැන් ඇල්කොහොලික් එක්කනේ නෙමෙයි. ඒකත් එක තාම මොකක්ද වෙන්නේ? මෙන්න මේකත් වෙනවා. මෙතනටත් වෙනවා mobilization of free fatty acids. ඇල්කොහොල් එක්කේ පැත්තෙන් යනවා. එතකොට hepatic fibrosis එන්නේ මොකද්ද? hepatic fibrosis කියන්නේ මොකද්ද? CLCD. chronic liver disease වෙනවා. එතකොට liver cell injury එකත් එක ඊළඟට එන දේ මොකද්ද? දැන් hepatic damage කියන්නේ මේක දිගින් වෙනවා pressure වැඩි වෙනවා cell injury වෙනවා එහෙම මේ අර vicious cycle එකක් යන දෙයක්. ඒකෙදි වෙන්නේ මොකද්ද? එතකොට දැන් අපි කොහොම හරි කියන්න එපායිනේ දැන් අපේ අහන්නේ මේ AST ALT වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා? liver cell damage එක නිසා ALT ST වැඩි වෙනවා කියලා හරි ලියා ගන්න ඕනේ. උහිතන ඕගොල්ලෝ මේ උඩ කිසිම දෙයක් මතක නැහැ. AST ALT ඒ ටික වැඩි වෙන්න කියන්නේ කියන්න ඕනේ මේ ටික liver cell enzymes. liver cell enzyme මේ release වෙන්න හේතුව මොකක්ද? injury එකක් තියෙනවා. at least 5 marks. තේරුණානේ? අර ගන්න පුළුවන් තැන් වලින් ගන්න ඕනේ. මොකද දැන් උඩ මේක හොඳටම ලියලා acute rheumatic fever එක හොඳටම ලියලා මේකෙත් මොනවා හරි ලියා ගත්තම මෙතන ලකුණු 5ක් 10ක්වත් ගත්ත කියන්නේ මේකෙත් ලකුණු 10ක් 15ක් ගන්නවා කියන්නේ හරි. 300 දාන නෙමෙයි අපි මේ දඟලන්නේ. හරි නේද? ඊළඟ එක. දැන් මේ ගත්තොත් දැන් මේ ආපහු එන chronic පැත්ත. chronic inflammation TB මොකද්ද? chronic inflammation. දැන් යන්නේ ඒතර RS ප්‍රශ්නය. එතකොට a 45-year-old male poorly controlled diabetes. 3 months history of evening low grade fever. ඔයගොල්ලෝ තියරිය දැනගත්ත විතරක් මදි. නිගස් පොඩ්ඩක් දැනගන්නත් ඕනේ මේ වගේ. TB, acute rheumatic fever, glomerulonephritis. ඒවත් දැනගන්න ඕනේ. ඒවල තමයි ක්ලිනිකල් වලින් වැඩි ප්‍රමාණයක්. දැන් මේ GIT එකේ ඇහුව නේද කෙලින්ම දුන්න මොකද්ද කියලා. but මේව ගත්තොත් ඔයගොල්ලෝ normal day to day හම්බ වෙන දේවල්. ඊට පස්සේ night sweats, persistent cough, progressive shortness of basically මේ හැම දෙයක්ම මොකක්ද? TB. evening pyrexia කියන්නේ TB. ඊළඟට තව ඔයගොල්ලෝ උදව් කරනවා. reduce breath of the right අප එන්නේ මොකේද අනිවාර්යෙන්ම post primary. මොකද primary එකේ මතකද දන්නේ අර one focus කියලා එන්නේ මෙන්න මෙහෙ. ඊට පස්සේ lymph node enlarge වෙන්නේ මැද. secondary එකේ තමයි apex එකට යන්නේ. ඒකෙන් මොකද්ද වෙන්නේ? FBC එකක් දීලා තියෙනවා leukocytosis. lymphocyte. chronic lymphocyte එන්නේ මොකටද? chronic inflammation. basically නේ. ඊට පස්සේ ESR 110 මේක වැඩි. X-ray cavity lesion in right upper lobe. දැන් අපි මොකද diagnosis එක ගත්තේ? post primary. primary එකේදී අර විදියට එන්නේ. post primary එකේ තමයි apex එකේදී එන්නේ pulmonary. මොකද දන්නවද tuberculosis එක දැන් තියෙනවා meningitis තියෙනවා, miliary තියෙනවා, liver එකේ එන්න පුළුවන්. ඊට පස්සේ මොනවද? spine එකේ එන ගම්ම වටේ එනවා දැන් මේක. ඒතකොට කියන්න ඕනේ pulmonary tuberculosis කියලා. මේ හැම එකටම ලකුණක් තියෙනවා. තේරුණාද? මේ වගේ මේ ලකුණු 10 මිස් කරගන්න එපා. ඊට පස්සේ අහනවා explain the
signal mechanisms. මේක ගත්තම FPC එකෙන් මොකද්ද ඔයගොල්ලෝ කියන්න ඕනේ මොකක් ගැනද? ලියුකෝසයිටෝසිස් එක ගැනනේ. ලියුකෝසයිටෝසිස් එක කියන්නේ ඒක ගැන කියන්න නැතුනේ දෙකම කවර් වෙන්න ඕනේ ඒකේ. ලියුකෝසයිට් කියන එකත් කවර් වෙනවා ලිම්ෆෝසයිට් කියන එකත් කවර් වෙන්න ඕනේ. එතකොට ඒකේ මොකද්ද ලියන්න ඕනේ? chronic granulomatous inflammatory response. ඕනේ අනිවාර්යෙන් ඕන වචන. මේකේ එන්නේ මොකද්ද? chronic granulomatous response. මොකද දන්න chronic එකේ non granulomatous එහෙමත් තියෙන මේකෙන් මොකද්ද? chronic granulomatous inflammatory response. මේක කටපාඩමෙන් තියාගන්න. ඒකෙදි මොකද්ද වෙන්නේ? cell mediated type 4 hypersensitivity. හරිද? එතකොට ඒකේ activate වෙන්නේ T lymphocytes. ඔයගලන්ට පුළුවන් නම් lecture site එකට ගිහිල්ලා බලන්න T helper cells හරහා තමයි ඔක වෙන්නේ. T helper cells හරහා interferon gamma release කරනවා. interferon gamma තමයි macrophages activate කරන්නේ. මතකද දන්නේ? T lymphocytes activate වෙනවා T helper cells. T helper cells release කරනවා interferon gamma. interferon gamma තමයි ගිහිල්ලා activate කරන්නේ macrophages. එතකොට මේකේ ලියුකෝසයිටෝසිස් එකක් කියන කතාවත් කිව්වා අපි. T cells වැඩි වෙනවා කියනවනේ. ඊළඟට ලිම්ෆෝසයිට්ස් එන්නේ. T helper cells තමයි වැඩි වෙන්නේ. අපි නියුට්‍රොෆිල් එකක් ගැනවත් ඒ කිසි දෙයක් ගැන කතා මේක ඇක්ටිවේට්ස් කියන වැඩි කරන කතාවක් නෙමෙයි මේක. තේරුණානේ? ලිම්ෆෝසයිට් ලියුකෝසයිට්. ESR. ESR එක කරන විදිහ මතකද? ESR එකේ වෙන්නේ මොකද්ද? ප්‍රෝටීන් බයින්ඩින් ඒ පැත්තනේ එන්නේ. ESR එකේ ප්‍රෝටීන් වැඩි වෙනවා කියන්නේ ESR එක වැඩි වෙනවා. හරිද? එච්චර මතක තියන්න. දැන් හොයන්නකෝ ESR එක කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි කොහොම හරි කියන්න ඕනේ මොකද්ද මේකේ මේ ඉන්ෆෙක්ෂන් එකේදී ප්‍රෝටීන් කොහොමද කොතනද වැඩි වෙන්නේ? දැන් chronic inflammation එකේදී liver එකෙන් release කරන මොනවද? acute phase protein. ඕක නම් මතක නැතුනට කමක් නැහැ. proteins release කරන මොනවද? IL-1, IL-6. interferon දාන. ඒක මතක තියාගන්න ඕනේ. IL-1, IL-6 interferon. chronic inflammation එකට එනවා තුන. ඒ තුන රිලැක්ස් කරනවා. එතකොට මේ ප්‍රෝටීන්ස් ගත්තම දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ RBC වල නෙගටිව් charge එකක් නේ RBC නෙගටිව් charge එකනේ. එතකොට මේ ප්‍රෝටීන්ස් ගත්තම පොසිටිව්. ඔයගොල්ලෝ මතක කෙමිස්ට්‍රි මතක නෙගටිව් එක ළඟ සෙට් වෙන්න බෑනේ. මේව තියනවා නේද? රිපෙල් වෙනවනේ. මේ acute phase proteins මොනවද? ඒ mostly positive. negative plus positive උනා මොකද වෙන්නේ? ඒවා neutralize වුණා මොකද වෙන්නේ? මේවට කලින් ස්ටැක් වෙන්න බැරි නිසා යාට වෙලාව යන්නේ නැහැ. මෙයා මොකද වෙන්නේ? ස්ටැක් වෙලා හොඳට වෙලාව ගාරගෙන ස්ටැක් කරනවා. ඒ කියන්නේ ESR එක කියනවා ESR ටයිම් එක කොච්චරද බලන්න. මතක නැහැ කොහමද ස්පෙસિෆික් ටයිම් එක කොච්චර ප්‍රමාණයක් එනවද කියලා. විනාඩි ඩබල් කියන්නේ. කොච්චර වෙලා කියන්නේ දැන් අපේ එකෙන් කොච්චර වෙලා කියන්නේ 100 per hour එකේදී මේක කියනවාද hour එකේදී කොච්චර පිරෙනවද කියන එක. එතකොට මෙයාගේ මොකද වෙන්නේ කලින් එකෙන් මොකද වෙන්නේ ગેප් එක මෙයාට එන්න බෑ. එයා ලස්සන පැක් වෙන්නේ නැහැ. අද පොඩි එකක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ මොකද්ද වෙන්නේ අර එකම කාලය ඇතුළත යාට ඉක්මනට පැක් වෙන්න පුළුවන්. ඉක්මනට පැක් වෙනවා කියන්නේ මොකද්ද? ලෙන්ත් එක වැඩි වෙනවා. මේක අර ලස්සන වචනයක් තියෙනවා zeta charge of RBC වගේ. zeta 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 charge of RBC. එතකොට මොකද වෙන්නේ? ඊළඟට මේ වචන රුලේ formation. මේ හැදෙන එකට කියන්නේ මේ RBC පැක් වෙලා හැදෙන එක කියන්නේ රුලේ formation. එතකොට එහෙම රුලේ ෆෝම් වෙන ලේසි නිසා එයාගේ ලොකු ESR කලම්යක් කරනවා. erythrocyte sedimentation rate. erythrocyte sediment වෙන්න යන වෙලාව. හරි. තේරුණා? ඊළඟට ඒකෙන් ඒතර ESR වැඩි වෙලා කියන්නේ මොකද්ද මේ acute phase protein නිසා chronic inflammation.
නේද? ඊළඟට chest x-ray. chest x-ray එක ඔයගොල්ලෝ මොකද්ද කියන්න ඕනේ මේ right upper lobe එක කියලා තමයි කියන්න ඕනේ. තේරුණානේ? chest x-ray එක ගැන කියලා වැඩක් නැහැ නේ අයියේ. එතකොට ඒක මොකද්ද කියන්න ඕනේ? right upper lobe එකේ ඉන්නේ කියලා. මොකද primary එක කියන්නේ වෙන තැනක, post primary එකේ තමයි upper lobe එකේ ඉන්නේ. ඒත් අපි මොකද්ද මෙතන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ මොකද්ද? upper lobe එකේ ඉන්නේ ඇයි කියලා. එතකොට post primary TB develops in upper lobe due to high oxygen perfusion. ඔයගොල්ලෝ physiology කොහොමද මතක නැතුවද? physiology වල කියනවා apex එකේ තමයි oxygen to perfusion ratio එක වැඩිම. එතකොට TB වගේ එකක් ගත්තොත් මොකද්ද? එයා oxygen වැඩි තැන තමයි කැමති. දුනත් කැමති oxygen වැඩි තැනකට අපි කියන්නේ. හරිද? හරිද? එතකොට ඒගොල්ලෝ aerobics ගානේ. එතකොට ඒගොල්ලෝ oxygen වැඩි තැනට තමයි යන්නේ. එතකොට ඔන්න ඒක කිව්වා. මේ right upper lobe එකට යන කතාව. The bacilli cause delayed hypersensitive reaction. ඒක අපි උඩිනුත් කියවනේ ඒක ඕන ලියන්න ඕනේ නැහැ. එතකොට එතන මොකක්ද වෙන්නේ? caseating granulomatous inflammation. caseous inflammation. chronic inflammation එකේ වර්ග තියෙනවානේ. මෙයාගේ මොකක්ද වෙන්නේ? case මේවා ඕනේ. අපිට x-ray එකේ එන්න එක හේතුවක් තමයි මේ caseating එකක් තමයි එන්නේ. හරිද? ඊට පස්සේ in lung parenchyma central cases necrosis develop within granulomas where material is ඒකත් අයින් කරමු කියමුකෝ. එතකොට දැන් මේක chronic කියන්නේ progressively යන දෙයක්. එතකොට we keep on destruction fibrosis. එතකොට ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ මේ lungs වල තියෙන දෙක කියන්නේ අපේ normal parenchyma එක වගේ නෙමෙයි. fibrosis වෙන තැනක් කියන්නේ එතන rigidity hardness එක අඩු වෙනවා. ඒතකොට ඒව මොකද වෙන්නේ? අපි ඒවා මේ එතන මේ වගේ මෙතන ආවම මේ ටික අයින් වෙලා අපි pop out කරනවා. අර moist yellowish sputum එකක් කියන්නේ බේසික සමහර වෙලාවට pop out කරන එක. ඒතකොට මේක කියන්නේ progressive tissue destruction and fibrosis. ඒක වෙලා ඔන්න මෙතන කියලා නෑ අපි cavity එක හැදෙන්න හේතුව තමයි එතන තියෙන hardness මොකද rigidity එක අඩුයි fibrosis එකේදී ඒ නිසා අපි ඒක pop out කරනවා. එතකොට එතන lung parenchyma කාපෝ regenerate වෙන්නේ නැහැ. එතන මොකක්ද එතන තියෙන්නේ? cavity එක. මේකේ කතා කරා එතන cavitary lesion එක ගැන කතා කරා right upper lobe ගැන කතා කරා. තේරුණානේ? ඔයගොල්ලෝ උත්තරේ ලියන හැටි basically දෙනවා. දෙන එක අනුව තමයි ඔයගොල්ලෝ උත්තරේ ලියන්න ඕනේ. ඊළඟ describe the macroscopic and microscopic feature. මේක මම වැදගත්ම දේ ගත්තයි දන්නවද? chronic inflammation ගන්නවා නම් මේකට උත්තරේ ලියගන්න. basically ගත්තා. එතකොට මුලින්ම මැක්‍රොස්කෝපි දැන් ඇත්තටම කැලේ දෙයක් කතා කරා. මොනවද මැක්‍රොස්කෝපික් කියනවා features මොනවද? lesions localized to apex. කතා කරා. upper lobes. both lung cavities. දෙපැත්තම එන්න පුළුවන්. එක පැත්ත කියනවා කියලා ගන්න නැහැ. right එක ඇවිල්ලා නතර කියලා දෙයක් නැහැ. මේ අපි කතා කරමුද? ඊළඟට caseous necrosis. කතා කරා. ඊළඟට fibrosis around lesion. කතා කරාද? කතා කරා. ඊළඟට කලින් fibrosis. ඊළඟට pleural thickening. ඒක මම කතා කරේ නෑ. එහෙම දෙයක් වෙනවා. කියන්නේ pleural කියන්නේ basically මේකේ හැපැති තියෙන දේ. ඒකට මේකේ මොකක් හරි ප්‍රශ්නයක් කරනවා කියන්නේ. මෙතන inflammation එකක් එන්නේ නැද්ද? inflammation එකක් කරනවා. inflammation එකක් කරනවා කියන්නේ මොකද්ද මෙතන ආපහු? fibrosis. fibrosis කියන්නේ මොකද්ද ආපහු? thickening. හරිනේ? ගොඩක් තියෙනවා. ඊළඟට granulomatous inflammation එක microscopic features ලියන්න. මොකක්ද ඒතර microscopic එකේ මුලින්ම ලියන්න ඕනේ granulomatous කියලා මුලින් කියන්න. ඊළඟට මොකක්ද වෙන්නේ? ඔයගොල්ලෝ chronic inflammation එකේ ඉගෙන ගන්නවා granulomoma එකෙන් කොහොමද වෙන්නේ? මොකක්ද වෙන්නේ?
ඉස්කැලියෝන් කැලේ ටික තමයි මුලින් එන්නේ. ඊළඟට වටේට මොකක්ද එන්නේ? epithelial cells, Langerhans cells. මේ නම් මතක තියාගන්න. මොනවද එන්නේ? epithelial cells, Langerhans cells. ඊළඟට tissue shows fibrosis. ඒක කතා කරා. කියන්නේ මයික්‍රොස්කෝපික විදිහට පේනවා. මයික්‍රොස්කෝපික කියන්නේ අපිට ස්ටේන් එකෙන් පේනවා fibrosis. ඊළඟට chronic inflammatory cell infiltration. chronic මේ හැම මේක බේසිකල් ගත්තොත් ඔයගොල්ලෝ chronic inflammation එක microscopic features කියන්න. plus අපි ස්ටේන් කරොත් මොකද්ද? ඒ ස්ටේන් එකේදී පේන acid fast bacilli. මේක අපිට මතක් වෙන්නේ නැහැ. ඒ වුණාට ලේසියෙන් ලියන්න පුළුවන් දෙයක්. acid fast bacilli දෙන්නේ. තේරුණානේ? මේ නම් පොඩක් මතක තියාගන්න. මේකේ මේ සීල් ලිසට් ස්ටේන් එක මතක තියාගන්න ඕන. මොකද ඔයගොල්ලෝ මයික්‍රෝබයොලොජි වල දෙන්න පුළුවන්. හරි? ස්පෙලිංස් මතක නැති වුණා සීල් නෙල්සන් ටෙස්ට්. හරි? මට මේකට උත්තර ලියගන්න බැරි වුණා. හරිද? මට ලියගන්න බැරි. ඇත්තටම බැරි වුණා. මේක මට මතකනේ VL මතකද? කොහොම හරි දැන් මෙයාගේ කියනවා the patient later develop nephrotic rage proteinuria. එතකොට ඊළඟට ඔයගොල්ලෝ තවත් උදව් කරනවා. presence of amyloid deposit. amyloid deposit say nephrotic syndrome වෙනවා. දැන් අපෙන් අහනවා renal amyloidosis එන්න හේතුව. මම මේකට ලිව්ව එකම එක දෙයක්. මෙන්න මේ කාලේ විතරයි චූටි කාලෙම මතක තියාගන්න තියෙන්නේ. මම ඇත්තටම කියන්නේ මම මේ ප්‍රශ්නේ ලිව්වේ මෙන්න මේ කාලේ විතරයි. අපිට කියනවා amyloidosis වර්ග වර්ගයක් තියෙනවා කියලා. හරිද? AL AA බීටා. හරිද? ඊළඟට මේ A එක ගත්තොත් ඉන්ෆ්ලමේටරි ස්ටේට් එකේදී එනවා කියලා විතර මට මතකයි. බේසිකලි. මම ඔච්චරයි ලියුවේ AA ටයිප් එකක් තමයි එන්නේ කියලා. මොකද මට ඒක විතර මතක තිබ්බේ. අපි මෙන්න මේ ඊට පස්සේ A බීටා කියන්නේ ඇල්සයිමර් කියන එක. AL කියන්නේ මේ ලියුකේමියා කියන එක. ලිපොසිජන්. මට ඇත්තටම මතක තිබ්බේ මේ AA කියන කතාව විතරයි. මම ඒක විතරයි ලියුවේ. ඒ තුනම ලකුණු 5ක්නේ. එතකොට මේක මේවා කියලාවත් දුන්නේ නැහැ. ඒක තාපක වැරදි. බත් මේක තියෙන දැන් කොහොමද එන්නේ කියලා. දැන් මේක ගත්තොත් chronic inflammatory reaction එකක් කියන දෙයක්. මේක වෙන්නේ මොකද්ද? pro inflammatory cytokines release කරනවානේ. ඒ cytokines hepatocytes වල ගිහලා වැඩ කරන්න ගන්න. hepatocytes වල ගියාම ඒගොල්ලෝ එක එක જાතියේ ලිප් එක ගත්තොත් ගම වටේ තියෙන ප්‍රෝටීන් ඔක්කොම හැදෙනවා. ඒක හැදෙනවා මොනවද? serum amyloid A. serum amyloid A කරනවා SAA කියන්නේ ඉස්සරහට serum amyloid A. හරිද? serum amyloid A එකේ මොකද වෙන්නේ? is broken into soluble fragments but in chronic inflammatory conditions. Degradation pathways is okay. chronic එකේ මොකද වෙන්නේ? හිතන්නකෝ ඉස්සර කරන්න පුළුවන් 50යි නම් ඩිග්‍රේඩ් එක මේක මොකද්ද වෙන්නේ 2003 මම නිකන් ගණන් හරියන්නේ 2000 එතකොට මොකද වෙන්නේ මේක ඩිග්‍රේඩ් වෙන එක නවතිනවා ඩිග්‍රේඩ් කරන්න බෑ සැචුරේට් වෙනවා එතකොට ඩිග්‍රේඩ් වෙන එක නැති වුණාම මොකද වෙන්නේ මේ SA කියන එක සීරම් ඇමිලොයිඩ් A කියන එක වැඩි වෙනවා සීරම් SA එක එතන වැඩි වෙලා එයාගේ වෙන්නේ අර අපි කලින් කතා කරපු ෆුල් බ්‍රේක් ඩවුන් එක නැති වෙනවා full breakdown එක නැති වෙලා එයාගේ එන්නේ partial breakdown එක. partial breakdown එකේ එන්නේ insoluble beta pleater. insoluble fibrilla. beta pleater කතා ඕනේ නැහැ. insoluble fibrilla එකක් ඇවිල්ලා ඒක තමයි අපි මේ AA amyloid කියන්නේ. AA amyloid එක කියලා ප්‍රෝටීන් කොහෙද ගිහලා නම් තිබුණාද? ඒක. උන්ට යන්න බෑ ෆිල්ටරේට් වෙලා උන් ගින්නවද කින්නේ. ඕක ගිහිලා මොකද වෙන්නේ? මෙයා බේස්මන්ට් මෙම්බ්‍රේන් එකේ මෙසෙන්ජියම් එකේ හිර වෙනවා. ඒකේ හිර වුණාම මොකද වෙන්නේ? ග්ලොමරුලර් ස්ක්ලෙරොසිස්.
හරිද? අපි ඔය ලෙක්චර්ස් දෙකක් එකතු කරලා බේසිකලි දාලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මොකද්ද? AA type leukemia කියන්නේ AL type. අහන්න පුළුවන් මේ පාර මේ receiver. ඒක වෙන්නේ protein novel ඒ කියන්නේ light chains වැඩි වෙනවා. light chains වැඩි වෙනවා. මේවත් දාපු මොකද්ද වෙන්නේ? ෆිල්ටර් වෙලා යන්න බෑ. ඒව ගිහිල්ලා මොකද වෙන්නේ? අපෝ ගමර බේස්මන්ට් membrane එක නැත්තම් mesenterium එකේ ඉර වෙනවා. එතකොට දැන් මේක ගත්තම ගිහිල්ලා එතකොට ඉතින් ගමර membrane එක යනවා කියන්නේ මොකද්ද? basically ඔයගොල්ලෝ renal function එක යනවා. ඊළඟ is 3 other extrapulmonary TB ගැන අහන්නේ tuberculosis. මේක දැන් තේරෙනවනේ ගම් වටේ ලෙඩ ගොඩක් තියෙනවා. tuberculosis meningitis miliary tuberculosis. මේ දෙක මතක තියාගන්න. හරිද? ඒකත් එක්ක මේ POTS disease කියලා කියනවා. මේක දකින්න ලැබෙන දෙයක් මේක දකින්න ලැබෙන දෙයක් මේක දකින්න නොලැබෙන තරම්. මේ දෙක ඉක්මනට ගන්න ඕනේ. උදාහරණ මේක පහ අඩු වුණා කියන්නේ වේදිලා ඩිපිලේෂන් විඳ ගන්න. හරි නේද? අන්තිම කෑම. මම ආපහු කරනවා පැරසිටොලොජි එක. පැරසිට් එක මම ස්කේබිස් පෙඩිකියුලෝසිස් එක කරන්නේ. ගිහලා බලන්න මගේ බැට් එක. හරිද? මම ඒක කරන්නේ. මේකේ ඔයාලට කියනවා කෙලින්ම ප්ලාස්මෝඩියම් පැල්සිපරුම් කියලාම කියනවා. ඔයාලට හොයාගන්න දෙයක්වත් නැහැ. ඔයාලට කියන්නේ මොනවද? මේ පොඩ්ඩක් බලන්න. Plasmodium falciparum and Plasmodium vivax which lead to virulence ගැන කතා කරන්නේ. මේකේ මට highlight කර මේ මුළු ප්‍රශ්නෙටම highlight කරගන්න ඕන දෙයක් මේක විතරයි. virulence ගැන තමයි අහන්නේ. ඔයගොල්ලෝ බලන්න මේ මැඩම්ගේ ලෙක්චර් එකේදී මැඩම් කියනවා මේ ටික තමයි virulence කියලා. අයියට මතක ඇති අපේ පද ටියුටෝරියල් එකේ මැඩම් එක ලස්සනට කිව්වා virulence කතා ටික. හරිද? එතකොට මට මතක විදිහට ටේබල් එක තිබ්බනේ virulence කතා ටේබල් එක තිබුණා මතකයි. ඒක කම්පෙයාර් කරලා ඉන්නවා. නැත්තම් මම මොකක් හරි මාක් කරා. මට අමුණොත් මම දාන්නනේ. හරිද? virulence ගැන කතා කරාම මෙන්න මේ තුන මතක තියාගන්න. මේ තුනෙන් තමයි වැඩිපුරම යන්නේ. falciparum ගත්තම all stages of RBC. vivax young RBC විතරයි. ඊළඟට falciparum එකේ විතරයි මේ cyto adherence කතාව තියෙන. cyto adherence කතාව මේ ඊනම් කැලේට ඕනේ ඈ. cyto adherence කතාව තමයි ඒකට ඕනේ. ඊට පස්සේ no sequestration එක අරගොල්ලෝ vivax එකේ ඒ කැලේ ටික නෑලා මත උදේ PF PM P1 කියලා බ්ලයිලා ගොඩක් ඇවිල්ලා ඒගොල්ලෝ capillaries of deep organs යනවා. එතන ඒගොල්ලෝගේ severe malaria කියන falciparum විතරයි. හරිද? එතන අර කියන්නේ no sequestration. Plasmodium falciparum එක high parasitemia කියන්නේ එයාට එක RBC එකට සම්බන්ධයෙන් 3ක් 4ක් වුණත් ඉන්ෆෙක්ට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 3ක් වගේ. vivax එක ගත්තොත් එක්කෙනෙක් වගේ තමයි. තේරුණාද? සාමාන්‍යයෙන් 1 මෙයා 1 to 3 වගේ. මෙයා 1ම තමයි. ඒකට බේසිකලි මෙයාට ඉක්මනට reproduce කරලා ඉක්මනට මේ parasite එක වැඩි කරන්න පුළුවන්. හරිද? ඔක තමයි virulence main. ඊළඟට මෙයා virulence එක වැදගත්කමක් තියෙනවානේ. virulence එක මොකද්ද මේගොල්ලෝගේ severe falciparum malaria කියලා දෙයක් හදනවා. විතර පහල තියෙන මෙතන උත්තරේ. දැන් ඔයගොල්ලෝ නම් කිව්වා ප්‍රශ්නේ මොකද්ද? deep organs ගැන කතා තමයි ප්‍රශ්නේ. අපේ deep organs එක මොනවද? brain, kidney තමයි අපිට වැඩිපුර ඕන දෙක. නේද? එතකොට කොහොමද අහන්නේ ප්‍රශ්නේ පැජන එතකොට ඇත්තටම සිවියර් falciparum malaria ගත්තොත් බ්‍රේන් එක තමයි වැඩිපුරම කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ මොකද වෙන්නේ? දැන් cerebellum malaria ගැන කතා කරන්නේ. එතකොට අතන sequestration වල adhere site adherence වල මොකද එතනගේ basically ඒගොල්ලෝ හදන එක නිකන් මේ RBC මේගොල්ලෝ ඉන්න RBC වල ප්‍රශ්නකුත් තියෙනවානේ. ඒගොල්ලොන්ට අර ලස්සනට කැරකිලා චොප් වෙලා මිසස් අතරින් යන්න බෑ. බේසිකලි මේගොල්ලෝ හදන්නේ ක්ලොට් එකක් වගේ දෙයක්. හරිද? ක්ලොට් එකක් වගේ දෙයක්. ක්ලොට් එකක් නෙමෙයි. හරිද? බලලා ගන්නකො ක්ලොට් එකක් වගේ දෙයක් හදලා එතන මොකද වෙන්නේ?
obstruction. obstruction එකත් එක්ක මොකක්ද වෙන්නේ? hypoxia ischemia. hypoxia ischemia. ඊළඟට තාම මොකක්ද වෙන්නේ? malaria කියන්නේ මොකද්ද? parasite එක. parasite එකත් එක්ක මොකද වෙන්නේ? cytokines අපේ body එක කරන්නේ මොකද? යා release කරන වැඩි කරනවා. ඒකත් එක්ක මේ පහළ ආපහු cytokines වලින් මොකද වෙන්නේ? එතකොට දෙපැත්තටම යනවා anti inflammatory pro inflammatory දෙකම වෙනවා. එතකොට pro inflammatory එකේදී මොකද වෙන්නේ? damage, tissue damage. අපි කියන්නේ අපේ ඇඟේ දේවල් වලින්ම ලොකු concentration එකක් ආව මොකද වෙන්නේ? tissue damage එකක් වෙනවා. එතකොට severe malaria එකේදී වෙන්නේ මොකද? මම කියවන pro inflammatory anti inflammatory දෙකම වෙනවා කියලා. එයාගේ මොකද වෙන්නේ? ප්‍රශ්නයගේ pro inflammatory එක තමයි වැඩි වෙන්නේ. pro inflammatory එක වැඩි වෙනවා කියන්නේ මොකද්ද ආපහු? tissue damage එක වැඩි වෙනවා. ඊට පස්සේ තව මොකද්ද වෙන්නේ? මේ ICAM1 කියන්නේ මොකක්ද දන්නවද? අර PFP1 ඇවිල්ලා ඒගොල්ලෝ බැදෙන්න පුළුවන් තරම් තමයි මේ ICAM1 කියන්නේ නිකන් ඇන්ටිජන් එක. අපේ RBC එක ඇන්ටිජන් එකක් වගේ එකක්. මේකට ඇවිල්ලා තමයි RU සෙට් වෙන්නේ. RBC සෙට් වෙන්නේ. ඒතර මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේකත් වැඩි කරනවා. ඒකට තාම මොකක්ද අරන්නේ විෂල් සයිකල් එකක්. ඇවිල්ලා ඔන්න එතන තව ප්‍රශ්නයක් එනවා. ඊළඟට මේ මෙතන හොඳට කියනවා sequestration ATIC ගැන හොඳ මම ඉතින් කියන්න යන්නේ නැහැ. කියව ගන්න ඕනේ මැලේරියා බලන්න. මම හිතන්නේ CQ1 එක නෙවෙයි බලන්න. ෆයිලේරියා බලන්න. ෆයිලේරියාන් වෝම් සෙට් එක පොඩ්ඩක් බලන්න. ඉම්යුනෝ කම්ප්‍රොමයිස්ඩ් එකක් දෙන්න පුළුවන්. පළවෙනි එකට වගේ ෆයිලේරියා එන්න chance එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද කාලෙකින් අහලා නැහැ. ෆයිලේරියා ප්‍රශ්නෙකුත් ගියා නේ අපිට. ඉතින් පොඩ්ඩක් ෆයිලේරියා බලන්න. මොකද මැලේරියා දෙනවා කියන්නේ ඉතින් දීපිකා වැඩම ආදරයට දුන්නොත් තමයි. දීපිකා වැඩම හරි ආදරෙයි අපි වෙච්ච එක. ඒ නිසා මැලේරියා ඉන්නත් පුළුවන්. ඇත්තට මැඩම් හරි හොඳයි. එතකොට ඊළඟ දේ තමයි කිඩ්නි එකෙන් ඊට පස්සේ දැන් මේ ඉස්කීමියා හයිපොක්සියා ඒ ටිකත් එක්ක එන දේ මොකද්ද? ආපහු ඒටැක්සියා නිස්ටැක්ස් මේව මතක තියාගන්න ඕනේ නැහැ. අමතක වුණොත්. හරි. ඒ අර හයිපොක්සියා ඉස්කීමියා ඒ ටිකත් එක්ක එන කැලටි ගන්න එක. කිඩ්නි එක ගත්තොත් කිඩ්නි එකෙත් මොකද්ද වෙන්නේ? mechanical obstruction by infected RBC අර කතාවමයි. ඊට පස්සේ මේ intravascular hemolysis එකක් වෙන්න පුළුවන්. intravascular hemolysis එකක් වෙනවා කියන්නේ මොකද්ද? කිඩ්නි එකේ ප්‍රශ්නේ. අපෝ කිඩ්නි damage එකක් වෙනවා නේ? hemoglobin urea වෙනවා. hemoglobin urea කියන්නේ අපෝ toxic to kidney. hypovolemia එකක් වෙන්න පුළුවන්. අයි kidney function එක වල යනවා. ඊළඟට මේ ටික නම් ඕනේ. acute glomerular nephritis එකක් වෙන්න පුළුවන්. severe malaria කියලා ගත්තොත් ඔයගොල්ලෝ ලොකුවට කතා කරන්න ඕනේ මේ cerebral malaria ගැන. එතකොට මේකට උත්තරේ ලියනකොට මේ කියන්නේ pathogenesis නේ. එතකොට මෙන්න මේ කතා ටික කියන්න ඕනේ. මම ඒක කතා කරේ නැහැ. මොකද මේ ටික මං කිව්වට නෑ ඔයගොල්ලෝ කටපාඩම් කරන්න. කටපාඩම් කරන්න ඕනේ. malaria CQ එක එනවා කියලා හිතලම කටපාඩම් කරන්න ඕනේ. ඒක නම් කටපාඩම් කරන්න ඕනේ. හරිද? මේ කතාව. play ඒ කියන්නේ sequestration එක එන විදිමේ. sequestration එක එන දෙය. platelet mediated clumping of infected RBC. හරිද? ඊට පස්සේ ඒක මොන තේරෙනවා අර නිකන් ක්ලොට් එකක් හැදෙනවා වගේ දෙයක් ඊළඟ එකමද රොසෙටින්. රොසෙටින් කියන්නේ healthy RBCs and infected RBC වල එකතු වෙන ඒ රොසෙටින්. ඊට පස්සේ අර site adherence ගැන කතා කරා මම කලින් EMP1 ඒ පැත්තේ ඒවල මොකද්ද වෙන්නේ? එන්ඩෝතීලියම් එක තියෙනවා. එන්ඩෝතීලියම් එකට RBC ඇවිල්ලා attach වෙන්න පුළුවන්. අපේ එන්ඩෝතීලියම් එකේ damage වුණොත් අපේ clot හැදෙන්නේ. මෙයාගේ හැම දෙයක් නෙමෙයි වෙන්නේ. එයා මොකද වෙන්නේ මේ RBC ඇවිල්ලා ඇඩ් වෙලා තමයි මෙයාගේ ප්‍රශ්න. මේ තුන මතක තියාගන්න ඕනේ. මැලේරියා ගැන ප්‍රශ්නයක් ඇහුවොත් මේ ගොඩක් වෙලාවට මේ තුනෙන් ගොඩ ගන්න පුළුවන්. හරි. ඊළඟ එක නම් ඉතින් කියලා වැඩක් නැහැ. මොකද මම තමයි මේක බැට් එක. හරිද? මම බැට් එක ගන්න කිව්වා මේ CU කර ලියන විදිය මේක. මේක දේ තමයි මේ mental health facility කියන එක තමයි ඒක විතරමයි ඕගොල්ලන්ට දෙන්නේ කියන්නේ. මොකද ectoparasitic කියන එක ඇත්තටම අපිට lecture slides කිසිම දෙයක් කියලා දුන්නේ නෙමෙයි. අර එක මේක practical එක තැන විතරයි ectoparasitic කියන්නේ. හැබැයි
ඔයගොල්ලන්ට මෙතන mental health facility කිව්වම අපිට අරක කියනවා risk factors කියන තැන් ටික මොනවද කියලා. ඔය නර්සරි සේවත් එක්ක මෙතන කියන health facilities කියලා අපිට කියන hospitals කියලාම කියනවා ඒකේ. එතකොට ඒකෙන් අපි කතා කරපු දෙක තමයි pediculus ulnar scopolis එකයි මේ scabies එකයි. මම හිතනවා මේක මතක නෑ කියලා මේ scientific term එක මේක හරි ලියලා එන්න ඕනේ scabies and මේ pediculosis කියලා. හරිද? පාඩම් කරන්න පුළුවන් නම් හොඳයි. but මේ මොහොතේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක ඔයගොල්ලෝ තේරුම් ගන්නවා දේ තමයි mental health facility කියන එක විතරයි. clinical features ගත්තොත් body ලක්ෂණ pruritus එක කොහොමද වැඩිපුර ඊට පස්සේ scabies එක මම එහෙම කිව්වා intense nocturnal itching. ඒ කියන්නේ basically කියන්නේ scabies කියන patient ලාත් වෙනවනේ pediatrics වල. ඒක අහන්නේ කෙලින්ම රැයට නිින්දෙන් බබා හැරෙනවද මේ එක කසනවා කියලා. හරිද? ඊළඟට මේකත් කෙලින්ම එක්සයිට් එක outline measures to prevent an outbreak. හරිද? ඒතකොට එකක් තමයි personal hygiene measures. parasite එකේ ඕන prevention method එකකට කියන්න පුළුවන් මේ personal hygiene methods මේ ටික තමයි specifically ගත්තොත් මෙන්න මේ තුන මේක නම් වැඩිපුර ඇඩ් කරපු දෙයක්. මේක මොකද? wash clothing, bed linen and towels in hot water. Dry in high heat sunlight. මම මේක ලෙක්චර් එකේ හොඳට highlight කරා. මේකට අදාළම දේවල් නෙමෙයි. අනිත් ඒවලට නැහැ. අනිත් ලෙඩ වලට නැහැ මේක. scabies pediculosis වල prevention method එක තමයි මේක. ඊළඟට මොකද්ද? තව මේක ඇඩ් වෙලා නැහැ අර හොදන්න බැරි එකක් නම් අපිට කියන්නේ පොලිතින් බෑග් එක දාලා වහලා තියන්න කියන සතිය දෙකක් සද්දයක් වගේ වෙනකන් තමයි දාලා තියන්නේ. ඒක කරන්න බෑනේ හොදන්න බෑ. සද්ද දෙක යන්නේ මොකද මම ඔයගලන්ට කිව්වා pediculosis එකම ගත්තම මේ obligate parasite එක කියලා. මේ දවස් එකමාරක් වගේ තමයි රෙලි ඉන්න පුළුවන්. මේක ඇඩ් කරලා නේක ඇඩ් කරගන්න හොදන්න බැරි දේවල් තියෙනවනේ. කියන්නේ බබාලගේ හැම සෙල්ලම් බඩු ඒවා සමහරව හොදන්න බෑ. ඉලෙක්ට්‍රික් බඩු ඒ සමහරව තියෙනවනේ ඒගොල්ලෝ දෙදිනදා පාවිච්චි කරන. ඒක පාවිච්චි කරන්න මේ පාවිච්චි කරන්න දෙන්නේ නැතුව පොලිතින් බෑග් එකේ දාලා වහලා දැන් හොඳට වහන්න ඕනේ. වහලා පැත්තට දාලා තියන්න ඕනේ සද්දයක් යන. ඊළඟට treat promptly with topical permethrin. ඊට පස්සේ ලෙඩේ තියෙන එක්කෙනා විතරක් නෙමෙයි close contacts වලට ඒ මොහොතෙන් බෙහෙත් දෙන්න. මේක වැදගත් දෙයක් මොකද්ද? permethrin කතාවයි close contacts simultaneously. ආපහු ওই කතාව වෙනවා මොනවද? worm infection prevention එකට මෙන්න මේක කරන්න ඕනේ. simultaneously ගෙදර එක්කෙන්ට හදුනම අනිත් අයටත් වෙනවා. ඊළඟට මොකද්ද? opposite මේ දෙක නම් හිතලා ලියන්න ඕන දෙක. train staff on recognition. කියන්නේ මේ ෆැසිලිටි එකේ ඉන්න අය දැනගන්න ඕනේ මේක මෙහෙම ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න. ඊළඟට මොකද්ද? maintain adequate space in between beds. ඒක නම් නෑ මේ තුන මං කිව්ව හතර ගත්තොත් basically අපේ ලෙක්චර් එකේ තියෙන දේවල්. හරි. මගෙන් එපමණයි. මේ ළමයිට එන්න තියලා ඉන්නේ එන්නේ නෑ. හරි.
මේ මම කරන්න යන්නේ ඔන්න ඔව්. නේද හරි දැන් මොකද ෆාමකොලොජි 2යි මයික්‍රෝ එකයි. එතකොට question 3 අන්නේ ස්ලයිඩ්ස් තියෙනවා. මම අර එකේ උත්තර දැම්ම ස්ලයිඩ්ස් වගේක් අරගෙන ගන්න. තේන්නේ නැහැ. කමස්. ඒ ටික මම වෙනම දාන්න ආයේ පස්සේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ a 55 year old. ඒතර වයස 55යි ඒක පිටකදත් ඊළඟට hypertension recent MI. ඒතර මේ recent MI කියන එක එතන මේ වැදගත්. මොකද අපිට පස්සේ තියෙනවා මේ hypertension medication දෙනකොට දැන් සාමාන්‍ය මිනිස්සෙක් කියන එක වෙනයි. ඊට පස්සේ ඔය CKD කට්ටිය, heart failure තියෙන කට්ටිය, ඒ වගේ කට්ටියට මේ දෙනකොට එයාලා මේ එයාලට අර අමතරව තියෙන ලෙඩේ තියෙන ඒක අපි ගන්නවා කම්පෙලින් එවිඩන්ස් එකක් කියලා. මේ කම්පෙලින් මේ ඉන්ඩිකේෂන් එකක් කියලා. එතකොට මෙයා කියන එයා ඉන්නේ ඇස්ප්‍රින් වලයි ප්‍රොපිඩග්‍රලුයි ඇටෝස්ටැටිනුයි අයිසෝසෝබයිඩ් ඩයිනයිට්‍රේට්. ඒ කියන්නේ ISD. එතකොට සාමාන්‍යයෙන් MI එකට පස්සේ දෙනවා ඔය ඇස්ප්‍රින් ප්‍රොපිඩ් ඊළඟට බීටා බ්ලොකර් එකක් දෙනවා ඊට පස්සේ සින්හිබිටර් එකක් දෙනවා ස්ටැටින් දෙනවා ඒ ටික දෙනවා. දැන් එතකොට මෙයාට හයිපර්ටෙන්ෂන් උත් තියෙනවා. දැන් හයිපර්ටෙන්ෂන් වලට මොනවද දීලා නැහැ මෙතන. ඇස්ප්‍රින් මොනවටද දෙන්නේ? ඇන්ටිප්ලේට්ලට්. ඒතර ට්‍රොම්බස් හැදෙන්න තියෙන ඇස්ප්‍රිනුයි ක්ලොපිඩුයි දෙකම එකයි. ඊළඟට ඇටෝස්ටැටින් මොනවටද දෙන්නේ? ඔව්. එතන අර ලිපිඩ් ලෝවරින් එකටත් වැඩිය අර එන්ඩෝතීලියම් එක මේ ඩිස්ෆන්ක්ෂන් එක නවත්තන්නයි ප්ලාක් එක ස්ටැබිලයිස් කරගන්නයි ඒ ටික තමයි. ඊළඟට LDL අඩු වෙන එකත් ඒකට උදව්වක් වෙනවා. ඊළඟට ISDN දෙන්නේ මොනවටද? ඔව් වෙසඩයිලේෂන්. ඇයි ඒතර වෙසඩයිලේෂන්? ඔව් ඒ කියන්නේ අපහු දැන් කොහොමත් ප්ලාක්ස් තියෙනවා. දැන් එකක් පිපුරුවේ ඒවට තවත් තියෙන්න පුළුවන්. එතකොට මේ ඒ ප්ලාක්ස් වලින් මේ ඇන්ජයින එනවනේ ඒ ඇන්ජයින එන එක නවත්තන්න. ඒකට කියනවා ප්‍රොෆිලැක්සිස් කියලා. ට්‍රීට්මන්ට් වලට දෙන්නේ මොනවද සාමාන්‍යයෙන්? අර මේ ඇන්ජයින ඇටැක් එකක් ආවම මේ දෙන්නේ මොනවද? දිවයට තියාගන්න කියන්නේ GTN දෙන්න. ඒක අපි සාමාන්‍යයෙන් දෙන්නේ මේ ගොඩක් වෙලාට ට්‍රීට්මන්ට්. මේ අර ස්ලයිඩ්ස් වල නම් තිබ්බ ප්‍රොෆිලැක්සිස් වලටත් දෙනවා කියලා. ඒකට අර ඒකේ ප්‍රශ්නේ ඒක අර ගොඩක් ෂෝට් ඇක්ටින් එකක් නිසා මේ ඉක්මනට ටොලරන්ස් අරගෙත් එහෙම වෙනවා. ඒ නිසා මේ අර ප්‍රොෆිලැක්සිස් වලට දෙනකොට මොකද්ද කරන්නේ? යාලා අර මේ ඩ්‍රග් ඉන්ටර්වල්ස් ගන්න ඕනේ. මේ ස්ලයිඩ් එකේ තිබ්බ එක පේන්නේ නැහැ. මේ එයාලා දවස් කීපයක් ගන්නවා. දවස් කීපයක් අතහැරලා ගන්නවා. මොකද එයාලගේ අර මේ ඉක්මනට මේ ඒ බෙහෙත නිකන් අර මෙටබලයිස් වෙනවා වගේ දෙයක් වෙනවා. මේ ඇඟ හුරු වෙනවා ඒ බෙහෙතට. ඒතර වැඩක් නැහැ මේ ඒක දීලා. ඒ නිසා මේ යට ඉඩ දිදී තමයි මේ ඒක පාවිච්චි කරන්නේ. ඒතර දැන් මෙතන හරියට ඇටෝස්ටැටින් is the indication for the use of medicines given below in the patient. So ඇටෝස්ටැටින් දෙන්නේ මොකටද? Secondary prevention of cardiovascular diseases. ඇයි secondary prevention කියන තැන? ඔව් කලින් එකක් වෙලා දැන් ඒතර කලින් එක විච්ච නිසා දැන් ඊළඟට ඉතුරු වෙන්නේ නැති වෙන තමයි මේ දෙන්න ඕනේ. ඒ කියන්නේ දිගටම එම්මයි වෙලා heart failure යන. ඒතර secondary prevention of cardiovascular diseases. ඒකට අර හේතු මේ මෙතන මම දාලා මේක පේන්නේ නැහැ. අර පියෝට්‍රොපික් ඉෆෙක්ට්ස් ටික තමයි යාගේ එතන බලපාන්නේ. ඊළඟට මේ එතන අර මැඩම් මෙහෙම දීලා තිබ්බ ප්‍රයිමරි ප්‍රිවෙන්ෂන් වලටත් දෙනවා සෙකන්ඩරි වලටත් දෙනවා ලිපිඩ් ලෝවරින් වලටත් අර ස්ටැටින්ස් දෙන්න පුළුවන්. හරි. එතකොට එතන ඒක තමයි කියන්න තියෙන්නේ. ස්ටැටින්ස් වල ෆාමකොඩයිනමික්ස් අර අනිත් එයාගේ දැන් මෙතන ප්ලියෝට්‍රොපික් කියලා යන්නේ. එයාගේ අනිත් වැඩේ LDL එහෙම අඩු කරන්නේ කොහොමද කරන්නේ එයා සාමාන්‍යයෙන්? කියන්නේ එයා ට්‍රයිසෙල්ග්ලිසරෝල් සදාන එක නතර කරගන්න. එතකොට අපේ ඇඟ කොහොමද හදන්නේ? කොලෙස්ටරෝල්. ට්‍රයිසෙල්ග්ලිසරෝල් කොලෙස්ටරෝල්. රෙචෙන්ට්‍රික් ඔය රිඩක්ටේස් කියලා තියෙන අනේ ඒක මේව කරන්න තමයි මේ ඉන්හිබිට් කරන්න තමයි මෙයාව දෙන්නේ. ඊළඟට ඒ ටික හරි. අර මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් අනිත් ඔය බෙහෙත් ගොඩක් තියෙන ඒවා බලාගන්නේ කොහොමද කියන්නේ කොහොම මතක් කරන්නත් බෑනේ.
two classes of anti-hypertensive medications which are recommended for the above patient, giving one example and drug target for each class. ඒක තමයි මම අර අතන කිව්වේ මේ compelling indications කියලා දෙනවා. එතකොට දැන් සාමාන්‍ය අපි hypertension තියෙන කට්ටියට අපි දෙන බෙහෙත් ටික අර මේ මතක තියාගන්නේ ABCD. ඒකෙත් B එන්නේ beta blockers එච්චර effective නැහැ. ඒතර ACD තමයි අපේ පළවෙනි තුන. ඒ කියන්නේ මොකද්ද? ACE inhibitors ARB ඊළඟට B පස්සට යනවා ඊට පස්සේ calcium channel blockers diuretics එතන එනවලු thiazides විශේෂයෙන් thiazides එනවා ඒකට අනිත් ඒ තුනම දාලා අපි ඇඩ් කරලා තවත් ඒ patient මොනවා හරි මේ අවුලක් තියෙනවා ඒ කියන්නේ තවත් ඒ patient ගේ hypertension බහින්නේ නැත්නම් අපිට පුළුවන් serum potassium බලන්න serum potassium මට මතක විදියට 4.5 ඔව් 4.5ට අඩුවෙන් තියෙනවා නම් අපිට දාන්න පුළුවන් spironolactone ඒ කියන්නේ අර මිනරෝකෝටිකොයිඩ් රිසෙප්ටර් ඇන්ටගනිස්ට් එක. එහෙම නැත්තම් දාන්න පුළුවන්. ඒ කියන්නේ එයාට 4.5ට වැඩි තියෙනවනේ දැන්. ස්පයිරොලැක්ටෝන් කියන්නේ පොටෑසියම් ස්පෙයාරින් එක. ඒතර එයාට පොටෑසියම් ස්පෙයාරින් එකට අපි තවත් මේ කැල්සියම් පොටෑසියම් වැඩි වෙලා තියෙද්දි එක දැම්මොත් එයාගේ මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හයිපර්කැලිමියා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ 4.5ට වැඩියෙන් තියෙන කට්ටියට අපි දෙන්නේ බීටා බ්ලොකර්. දැන් එතකොට මෙයාගේ ඒවා නම් කියලා නෑ බීටා බ්ලොකර්ස් කතාව. බැදර කම්පෙලිං ඉන්ඩිකේෂන් එකක් තියෙනවා මෙයා ඉන්නේ පෝස්ට් MI කියන. දැන් එතකොට MI වලට වාසියව තියෙන්නේ මොනවාද? මේ MI වලට වාසියව තියෙනවා කියනවා angiotensin receptor angiotensin receptor blockers, ACE inhibitors, beta blockers with මේ spironolactone. ඒ කියන්නේ මේ antagonist. එතකොට මේ එයාලගේ ඔය මේ ඔක්කොම ටික බලන්නේ මේ අර සිම්පතටික් සිස්ටම් එක නතර කරනවා. කියන්නේ අර පටන් ගන්න කොහොමද රෙනින් ගිහිල්ලා අර ඇන්ජියෝටෙන්සිනෝජන් කන්වර්ට් කරන ඇන්ජියෝටෙන්සින් 1 ඊට ඇන්ජියෝටෙන්සින් 1 එක ඇන්ජියෝටෙන්සින් 2 කරනවා ACE එක ඊළඟට එතනින් ඇන්ජියෝටෙන්සින් 2 ගිහිල්ලා මේ ඇල්ඩෝස්ටරෝන් පටන් ගන්නවා. ඒ කැලේ ටික ඉන්හිබිට් කරන කට්ටිය තමයි පෝස්ට් MI කට්ටියට හොඳ. heart failure කට්ටියත් ඒ වගේමයි. යාළගේ ඊට අමතරව මොකද්ද? අර මේ heart failure නිසා අර back flow එකක් තියෙනවානේ. ඒ කියන්නේ heart එක මේ left ventricular එකක් තිබ්බම මේ pulmonary edema නේ අනිත් පැත්තට. stasis තියෙන නිසා heart එකේ අනිත් පැත්තට මේ එන්න පුළුවන්. ඒතර යාළගේ ඒක අයින් කරන්න අපි දෙන්නේ මොනවද සාමාන්‍යයෙන්? hospital එකේ. උසමයි දෙන්නේ. මේ එතකොට ඒක diuretic එක. ඒතර ඒකත් දෙන්න පුළුවන් ඊට අමතරව heart failure. ඒතර ඩයබටිස් වල හොඳයි කියලා තියෙනවා. අර මේ එයා ඩයබටිස් වලයි CKD වලයි මොකද්ද ප්‍රශ්නේ? අර මේ එයාලා ගන්න පුළුවන් ප්‍රෝටීනූරියා. ප්‍රෝටීනූරියා එකට හොඳයිලු ACE inhibitor එකයි ARB. මත තියාගන්න පුළුවන්. ඒ ටික මත තියාගන්න පුළුවන් නම් මේ ගොඩක් හොඳයි. මොකද අහන්න ඉඩ තියෙනවා මේකේ අහලා තියෙනවා. ඊට පස්සේ මම හිතර මේකේ දෙකක් දැම්ම දැන් මෙයාට දීලා නැහැ ACE inhibitor එකක් දීලත් නැහැ. එක්ක ඊට ඒ නැතුව දෙන්න පුළුවන් මේ ARB එකක්. ආයෙ දෙන්න පුළුවන් මොනවද? සිම්පැතටික් සිස්ටම් එක නවත්තන්න බීටා බ්ලොකර්ස් දෙන්න පුළුවන්. ඇල්ඩෝස්ටරෝන් දෙන්න. එතකොට මෙයාගේ සාමාන්‍යයෙන් ඔය ස්පයිරොලැක්ටෝන් වලට එහෙම යන්නේ පොඩ්ඩක් ක්ලාස් ස්ටෙප් එක උනාම වගේ තමයි. මෙයාට පළවෙනියටම දෙන්න පුළුවන් මේ ACE inhibitor එකයි බීටා බ්ලොකර්. එතකොට angiotensin converting ACE කියලා කියන්න බෑ angiotensin converting enzyme inhibitor එකට examples තියෙනවා captopril enalapril අර මේ ඔක්කොම ප්‍රිල් වලින් ඉවරන જાති ටික තියෙනවා. ඒ ටික එන්න ඊළඟට එයාගේ drug target එක තමයි මේ angiotensin converting enzyme. ඒක නමේම තියෙනවා. ඒක හරි. ඊළඟට beta blockers දෙනවා. මම ලියුවා මෙතන bisoprolol කියලා. bisoprolol මේ cardio selective එකක්. ඒ හින්දා මම beta 1 receptor කියලා ලියුවා. ගොඩක් වෙලාවට අර මේ cardio selective එකක් දෙන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද අනිත් මේ beta 1 beta 2 දෙකම තියද්දොත් ඇස්මා කට්ටියට මේ චුට්ටක් ආවා. ඊළඟට තියෙන්නේ මේ මෙතන මම අර බීටා බ්ලොකර්ස් කතාවයි ඉන්ඩිකේෂන්ස් ඒ ටික දැම්මා. බීටා බ්ලොකර්ස් දෙන්න පුළුවන් ආයෙ මොනවටද දෙන්න පුළුවන්? හයිපර්ටෙන්ෂන් වලට අපි දුන්නා අය. ඇන්ජයිනා වලට දුන්නා කියලා මතක ඇති. අර මේකයි කැල්සියම් channel blockers ඊළඟට ඔය හයිඩ්‍රොක්සින් ඒ තියෙන ටික දෙන්න. ඊළඟට මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එකේදී දෙන්න පුළුවන්
post myocardial infarction මේ mortality එක අඩු කරනවා. mortality benefit එකක් තියෙනවා. sympathetic system එක නවත්තන්න පුළුවන් නම් mortality benefit එකක් මේ තියෙනවා කියලා මතක තියාගන්න. ඊළඟට pheocytochrome එකට දෙනවා. අර ඒකට ඒ alpha antagonist වී beta ඒ දෙකම දෙනවා කියනවනේ. ඊට arrhythmia වලට anti arrhythmetics වල කතා කරන්නේ නැති මේක. ඊළඟට ආයෙත් heart failure එකෙත් දෙන්න පුළුවන්. ඒ ටික තියෙනවා. හරි ඊළඟට තියෙන්නේ pharmacological basis. දැන් එතකොට මෙයාගේ pharmacological basis කිව්ව මොනවද මේ කතා කරන්නේ? ඉස්සෙල්ලාම ඒ කියන්නේ අපි format එකක් වගේ හදාගත්තොත් මේ අපි කියන්න ඕනේ මොකක්ද මෙතන ප්‍රශ්නේ කියලා කියන්න. මෙතන hypertension නේ මෙතන ප්‍රශ්නේ. ඊළඟට මෙයාගේ අනිත් condition එක post MI. මේ දෙකම ප්‍රශ්නයක්. එතකොට hypertension එකට උදව් කරන්නේ කොහොමද? post MI කතාවට උදව් කරන්නේ කොහොමද? මේ දෙකම discuss කරන්න. එතකොට මම පටන් ගත්තේ මේ blood pressure දැන් මේ angiotensin converting enzyme එක කරන්නේ අර මේ angiotensin 1 angiotensin 2 එකට මේ කරන්නේ. එතකොට ඒ එතනට යකම් අර physiology කැලේ පොඩ්ඩක් දාගන්න. ඒතර මේ එක පැහැදිලි කරන්න ලේසි. ඒතර මම කිව්වා blood pressure එක directly proportional cardiac output එකටයි මේ peripheral vascular resistance එක. ඒතර cardiac output එක මොනවද බලපාන්නේ? stroke volume එකයි heart rate එකයි. එතකොට දැන් renin angiotensin aldosterone එකේ ඔය ඔක්කොම ටිකට මේ බලපෑමක් එනවනේ. එතකොට stroke volume එක කියන එකට බලපානවා මේ preload after load ඊළඟ ඒ ටික ඊළඟට heart rate එක ඊළඟට vascular resistance කියන්නේ vasoconstriction. ඒතර vasoconstriction වෙනවා අර මේ sympathetic මේ වගේ. එහෙනම් ඔය path එක දිගටම ගිහිල්ලා එයා ඊට පස්සේ angiotensin ගිහිල්ලා මේ angiotensin 2 ගිහිල්ලා මේ ඒ ස්මූත් මසල්ස් වලට බයින්ඩ් වෙලා ඊට පස්සේ ඒ ස්මූත් මසල්ස් කන්ස්ට්‍රික්ට් කරලා මේ ඊතර වේස කන්ස්ට්‍රික්ෂන් ඊළඟට ආය කරන්න පුළුවන් මොනවද දැන් ඕකෙන් අපව මේ සිම්පැතටික් සිස්ටම් එක නිසා මේ heart rate එක වැඩි වෙන්න. ඊතර ඔය කතා ටික ඔක්කොම මේ කියන්න ඕනේ. දැන් ඊතර මම කරේ දැන් ඉස්සලම කිව්වා මේ blood pressure වලට බලපාන factors ටික. ඊළඟට කිව්වා මොකද්ද මේ angiotensin converting enzyme එක මොනවාද කරන්නේ කියලා. ඊළඟට කිව්වා මේ තියෙන ඔක්කොම ටික එතනට. ඊළඟට ACE inhibitor එකෙන් මොකද්ද වෙන්නේ? එතකොට angiotensin හදන එක නතර කරන එක. angiotensin 2 හදන එක නතර කරන. එතකොට cardiac output එකට උතන බලපාන vascular resistance එක අඩු වෙනවා. cardiac output එකත් අඩු වෙනවා. cardiac output එක තියෙන්නේ මේ heart rate එක stroke volume. ඊළඟට එතකොට මේ දෙකම නිසා මේ blood pressure තියෙන එක අඩු වෙනවා. ඊළඟට in a patient who had recently had a MI the cardiac preload එකයි afterload එකයි අඩු කරන එක හොඳයි. මේ MI කියන මේ කියන්නේ දැන් preload එක කොහොමද වැඩි වෙන්නේ? දැන් මෙයා ගිහිලා aldosterone වැඩි කරගන්න. aldosterone කරන්නේ මොකද? sodium උයි water retention. ඒකට එයාගෙන් එතනින් වෙන්නේ වතුර රිටේන් වෙනවා කියන්නේ ආපහු අනිත් පැත්තට ප්‍රීලෝඩ් එක වැඩි වෙනවා. ප්‍රීලෝඩ් එක වැඩි වෙන නිසා කාඩියක අවුට්පුට් එක වැඩි වෙනවා. ස්ට්‍රෝක් වොලියුම් එක වැඩි වෙනවා. එතකොට ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් angiotensin 2 ගිහිල්ලා බයින්ඩ් වෙනවා මේ AT1 AT2 රිසෙප්ටර්ස් දෙකටම බයින්ඩ් වෙනවා. ඒත් අපි ගොඩක් කතා කරන්නේ AT1 කියන රිසෙප්ටර් එකට බයින්ඩ් වෙනවා. එතකොට එතනින් ගිහිල්ලා රෙසිස්ටන්ස් එකත් වැඩි වුණා. මේ පැත්තෙන් ප්‍රීලෝඩ් එකත් වැඩි වුණා. ඒ කියන්නේ ප්‍රීලෝඩ් එක වැඩි වුණා කියන්නේ ස්ට්‍රෝක් වොලියුම් එක වැඩි වුණා. දෙකෙන් මේ දෙක වෙන්නේ. එතකොට මම කිව්වා angiotensin 2 හදන එක යා නතර කරා. ඒතර angiotensin 2 හදන එකෙන් මොකද වෙන්නේ? angiotensin 2ට ගිහලා බයින්ඩ් වෙන්න බෑ vascular resistance හදන්න මේ blood vessels එකට. ඊළඟට preload එක වැඩි කරන්න aldosterone හැදෙන්නෙත් නෑ. aldosterone හැදෙන්නේ නැති නිසා cardiac මේ output එක අඩුයි. ඒකිනුත් ආයෙත් peripheral resistance. ඔය දෙකට අමතරව තව එකක් තියෙනවා. දැන් මෙයාගේ මේ preload එක අඩු වුණා. ඒ නිසා heart එකට ගොඩක් වැඩ කරන්න ඕනේ නෑ. පොඩි වොලියුම් එකක් නේ තියෙන්නේ. ඊළඟට ඒකයි තව එකක් කියලා තියෙනවා මේ මෙයාට පුරවලු අර දැන් heart එකේ MI එකක් වෙලා තියෙනවා. කියන්නේ දැන් එයාගේ අර මේ muscle කෑල්ලක් මැරිලා තියෙනවා. ඒතර fibrosis වෙන්න පුළුවන්. fibrosis වුණාම මේ ඒ කෑල්ල වැඩක්ම නැති වෙලා යනවා. මේ remodeling එක නතර කරන්න පුළුවන් මේ ඒතර ඒකත් එතන මේ වාසි සහගත දෙයක්. ඒ කෑල්ල නම් සමහරට මතක නැති වෙනකොට එතන මෙයා අර point එකක් වගේනේ අඩු වෙන්නේ. අනිත් එක කියා ගන්න පුළුවන්. හරි. remodeling එක. ඒ කියන්නේ මේ දැන්
පෝස්ට් MI එකේදී මේ MI එකේදී මොකද වෙන්නේ? ඉස්කීමියා නිසා මසල් එක මැරෙනවා. එතකොට රීමොඩලින් කියන්නේ එතන ෆයිබ්‍රෝසිස් වෙලා මේ වෙන්නේ. ඒතර දැන් ඒ හරිය නිකන් අර ෆ්ලැප් වෙන නිකන් අර මේ වැඩකට නැති මේ කෑල්ලක් තියෙනවා. එයාලා කියලා තියෙනවා අර රීමොඩලින් එක මේ හොඳ විදිහකට එයා කරනවා. ඒ ආපහු මසල් හැදෙන්නේ නැහැ. උනට අර ෆයිබ්‍රෝසිස් හැදෙනවට වැඩිය හොඳ විදිහකට වෙනවා. එතකොට ACE ඉන්හිබිටර් එක පාවිච්චි කරන එකේ වැදගත්කම ඒක තමයි. නැත්තම් ආයෙ කියන්න පුළුවන් බීටා බ්ලොකර්ස් දානවා නම් මේක එකයි ලියන්න ඕන. ඒතර පැඩියෙන් හොඳට ලියන්න පුළුවන්ක තෝරගෙන ලියන්න. බීටා බ්ලොකර් එකේ ආයෙත් අර ටික අර විදිහටම පටන් ගත්ත කාඩියක අවුට්පුට් එක ස්ට්‍රෝක් වොලියුම් එකයි හાર્ට් රේට් එකයි මෙයාට කරන්න පුළුවන් මොකද්ද? බීටා 1 රිසෙප්ටර්ස් ටික හાર્ට් එකේ. ඒතර බීටා 1 වලට ගිහිල්ලා බයින්ඩ් වෙන්න පුළුවන්. එතකොට කැටකොලමින්ස් වලට බයින්ඩ් වෙන්න බෑ මෙයා. බීටා 1 වලට ගිහින් බීටා 1 ඇන්ටගනිස්ට් කෙනෙක් වුණා මොකද වෙන්නේ? හાર્ට් රේට් එකයි කන්ට්‍රැක්ටිලිටි එකයි අඩු වෙනවා. ඒකට ආපහු කාඩියක අවුට්පුට් එක අඩුයි. ඒ නිසා හයිපර්ටෙන්ෂන්. ඒ වගේම MI එකටත් හොඳයි. මොකද හાર્ට් එක වැඩ කරන්න ඕනේ නෑ ගොඩක්. හරිද? ඒ දෙක හරි. ඒ ටික තමයි පැහැදිලි කරලා තියෙන්නේ එතන. ඊළඟට ආයෙත් තව එකක් කියලා තියෙනවා මේ දිගින් දිගටම දෙනකොට ඒක අර මේ ඇන්ජියෝටෙන්සින් 2 හදන එකයි ඇල්ඩස්ට්‍රෝනුයි මේ අඩු කරනවා. ඒකට නිකන් ලොකු මෙකැනිසම් එකක් කියලා නෑ. මට තියාගන්න පුළුවන් නම් හරි නැත්නම් අවුලක් නෑ. ඒකත් එතන එක පොයින්ට් එකක්. අත්ම ස්පෙસિෆික්. ඒක තමයි එතන තියෙන්නේ. ඊළඟට pharmacological basis for aspirin. aspirin කලින් කියපු එක තමයි තියෙන්නේ. ඒතර මේ thrombus formation එකක් නෙවෙන්නේ. ඒතර ඊයාට මේ aspirin දීලා තියෙන්නේ අපි දන්න යාට දැන් එකක් පිපිරුවා ඒ උනාට තවත් ඒවා තියෙනවා. එතකොට secondary prevention එක තමයි මෙයාව ඕනේ. ඒතර aspirin වල mechanism එක මොකක්ද? ඔය හැමදාම කතා කරන එක. සයික්ලොක්සිජනේස්. ඒතර ඇයි එන්ඩෝතීලියම් එකේ තියෙනවනේ සයික්ලොක්සිජනේස් ප්‍රොස්ටාග්ලැන්ඩින් මේ හොඳ එකක් හදාගෙන ඉන්නවා. ඒතර ඇයි යාට මේ ප්‍රොස්ටාග්ලැන්ඩින් වලට අවුලක් නැද්ද? ඒ කියන්නේ ඇස්ප්‍රින් ඉස්සලම ගියාම දැන් එයා මේ ගට් එකෙන් ඇබ්සෝබ් වෙලා liver එක පැත්තෙනුත් යන්න ඕන. ඒතර liver එක හරිය පෝර්ටල් සිස්ටම් එකේදී මෙයාට ඉස්සලම يعني සිස්ටමික් එන්ඩෝතීලියම් එක අහුවෙන්න කලින් මෙයාට අර පෝර්ටල් සිස්ටම් එකේදී ප්ලේට්ලට්ස් හම්බ. ඒතර ඇස්ප්‍රින් ගොඩක් වැඩ මේ ප්ලේට්ලට් වලට වැඩ කරලා ඊට පස්සේ තමයි මේ සිස්ටමික් සර්කියුලේෂන්. ඒතර අර ප්ලේට්ලට් වලට තියෙන ඇක්ෂන් එක වැඩි මෙයාට. අනිත් එක තමයි ප්ලේට්ලට් මේ අර පොඩි කාලේ යන්නේ ජීවත් වෙන්නේ. එන්ඩෝතීලියම් එක මේ එයාලට නියුක්ලියස් එකක් එහෙම මොනවත් නැහැ. නිකන් අර එයාලා සෙල් ෆ්‍රැග්මන්ට්ස්. එතකොට එයාලට අර තියෙන එන්සයිම් එකෙන් තමයි මොනවා හරි ටිකක් කරගන්න පුළුවන්. එයාලට අලුතෙන් හදන්න බෑ. එන්ඩෝතීලියම් එක එහෙම නෙමෙයි. මේ එයාලා දිගටම ඉන්නවා. එයාලට නියුක්ලියස් එකක් තියෙනවා. එයාලට මේ ඕන තරම් ප්‍රෝටීන් සින්තසිස් කරගන්න. ඇස්ප්‍රින් ගිහිල්ලා මේ බයින්ඩ් වෙනවා ඉරිවර්සිබලි. ඉරිවර්සිබලි බයින්ඩ් වෙච්ච නිසා මම ඉරිවර්සිබලි කතාව ලියපුවා. ඉරිවර්සිබලි කතාව දාගන්න. ඒක වැදගත්. මේ ඉරිවර්සිබලි බයින්ඩ් වුණාම දැන් එතකොට ප්ලේට්ලට් එකට thrombopsin හදාගන්න බෑ. thrombopsin මොකද්ද කරන්නේ? vasoconstriction එකයි platelet aggregation එක. දෙකම කරනවා. thrombopsin වල action එක ගොඩක් අඩු වුණොත් එයාට මේ එතන clot එක හදාගන්න බෑ. ඒක තමයි කියන්නේ. හරි. ඒක හරිද? තේරෙන්නේ නැත්නම් හරි. ඊළඟට තියෙන්නේ ඇට්‍රොපින් වල කතාව. ඇට්‍රොපින් වලින් මොකද වෙන්නේ? මේක කියලාම තියෙනවා. Acetylcholine causes meiosis and its effect is reversed by atropine. ඒතර යා අර muscarinic receptors වලට antagonist කෙනෙක්. muscarinic විතරයි යාට නිකොටින් කියවට අවුලක් නැහැ. එතකොට මෙයාලා reversible කියලා මතක තියෙනවා. ඊළඟට dose response curve එකක් අඳින්න. එතකොට ඔන්න බලන්න මේ අපි graph එක ඇඳම y axis එක තියෙනවා x axis එක තියෙනවා. ඒකේ අයිනෙන් දාන්න ඕන බිඳුවක්. ඊළඟට y axis එක එන්න ඕනේ response. හරි මෙතන response එක විදිහට එහලා අරගෙන තියෙන්නේ meiosis. වලට ඕන එක ලියන්නත් පුළුවන්. එතකොට මේ මෙතන අරගෙන තියෙන්නේ මේ effect එකේ 100% maximum කියලා ගන්නවා නම් මේ percentage maximum එක තමයි අරන් තියෙන්නේ. එතකොට 100% කියන්නේ මෙයාගේ Emax maximal response එක. මේ ටික මාක් කරා. ඊළඟට මම මෙතනින් මාක් කරගන්නවා 50%.
ඒක මට ඕනේ වෙන්නේ මෙතන මේ 50% ඇක්ට් වෙන එකට මේ ඇක්ට් වෙන කන්සන්ට්‍රේෂන් එක හොයාගන්න ඕනේ මේ පහල. ඒක කියන අපි EC 50 කියලා. එතකොට දැන් අපි මේක මතක තියාගන්න මේ ලොග් ඩෝස් ස්කේල් එකක් තියෙන කියලා. මොකද මෙයාගේ අර ඩෝස් මේ එකක් හැදුනොත් මේ වගේ නිකන් අර මේ මොකද ඒක විදිහට කියන්නේ? නම හිතුවා. සිග්මා. මොකක්ද අර මේ විදිහට කියන්නේ? මේක පහල. මේක සිග්මොයිඩ් මේක මොකක් හරි ගත්තොත් බයි. හරි ඒකට මොකක් හරි වෙන එකක් කියන්නේ. මේ එතන මේක ලොග් ඩෝස් කියලා දාන්න මතක තියාගන්න. ලොග් හරි. එතකොට සාමාන්‍යයෙන් එන කර්ව් එක මේ જાතිය හැඩයක් එන්නේ. සිග්මොයිඩ් S එකක් වගේ කර්ව් එකක්. එතකොට මෙයාගේ මම දැන් 50% මාර්ක් කරගත්තානේ. එතකොට 50% මෙතනින් මේ කර්ව් එකේ මේ ස්ට්‍රේට් ලයින් එකේ මැද්දට වගේ එන්න ඕනේ. එතකොට මෙතන මැද්දෙන් පොයින්ට් එකක් මාර්ක් කරගත්තා. එතනින් පහළට දාගන්න ඕනේ EC 50. EC 50 කියන්නේ 50% එන කන්සන්ට්‍රේෂන්. ඊළඟට ඇසිටයිල් කොලින් විතරක් දෙනවා නම් දැන් එතන මෙයා අඳින කියන්නේ ඇසිටයිල් කොලින් alone එකයි with atropine. the same drug. ඊට පස්සේ එතකොට දැන් මේ ඇසිටයිල් කොලින් විතරක් දුන්නොත් දැන් මෙහෙම කරගන්න තියෙන්නේ. ඊළඟට ඇට්‍රොපින් දුන්නොත් මොකක්ද වෙන්නේ? ඒක රිවර්සිබල් මේකක්. එතකොට එයා දැන් මෙයාගේ ඔන රිසෙප්ටර්ස් මෙහෙම තුනක් තියෙනවා. දැන් ඇට්‍රොපින් කියලා එකට බයින්ඩ් වුණා. දැන් එතකොට මෙයාට මෙයාගේ තව මේ ඇසිටයිල් කොලින් ඇවිල්ලා මේව හොයාගෙන බයින්ඩ් වෙන්න ඕන. මෙයාට මේ තුනම තිබ්බනම් මෙයාට හොයාගන්න ලේසි. මේ එකට බයින්ඩ් වෙන්න. දැන් හැබැයි මෙයාට මේ දෙකයිනේ හොයාගන්න පුළුවන්. ඒ නිසා එයා පටන් ගන්න තැන මේ පොඩ්ඩක් අඩු. පොඩ්ඩක් වැඩි වෙන්න. ඊළඟට මෙයාගේ EC50 එක යනවා රයිට් ෂිෆ්ට් එක. කියන්නේ දැන් මෙයාට මේ හොයාගන්න අමාරු නිසා. හැබැයි මෙයා රිවර්සිබල්. ඒ නිසා මෙයාට ආවම මේ ටික ගලවගෙන මැක්සිමල් රෙස්පොන්ස් එකට යන්න පුළුවන්. හරි ඒ graph ටික තමයි මෙතන තියෙන්නේ. දැන් partial agonist එකක් ආවොත් ඒකම තමයි වෙන්නේ. partial agonist එක මොකද්ද වෙන්නේ? ඔව්. ඒ කියන්නේ partial agonist එකේදී වෙන්නේ මේ එයා රිසෙප්ටර් එකට බයින්ඩ් වුණොත් Emax එක අඩුයි. දැන් අපි මෙයා මේ එකම graph එකේ යන්දොත් මේ බලන්න full agonist එක මෙහෙම යනවා. එහෙනම් partial agonist එකට එන්න ඕනේ එයාගෙන් කොටසක් විතරයි maximum response එක. කියන්නේ අපි මෙයාගේ මේ 100% ගිහිල්ලා තියෙනවා. මේ partial agonist එකේ බලන්න 60යි ගිහිල්ලා තියෙන්නේ. ඒකට එයාගේ අර මේ යන්න පුළුවන් maximum එක අඩුයි. හැබැයි එකම concentration එකේ පටන් ගන්න. මොකද එයාට මේ හම්බෙන receptors ගාන එකයි ඉස්සෙල්ලා. නොහොමෙන්. දැන් අපි